විශේෂයෙන්ම ඔබතුමාලා කැඳවලා කතා කරන්න උත්සාහ කරේ. දැන් මතුවලා තියෙන තත්ත්වයක් අපි ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් දල අදහසක් වමාරු කරගන්න. අපි දන්න ඔක්කොම විශාල කාර්ය බහුල වෙලාවක අපිට ගොඩාක් කාලය අපි වෙන් කරන්නේ නැතුව අපි පැයක් එකමාරක් වගේ ඇතුළත අපි අවසන් කරගැනීමේ අදහසින් අපි සාකච්ඡාව පටන් ගමු. ඒදි ප්‍රධාන වශයෙන් ගත්තාම ඔබතුමාලා දන්නවා මේක සැලකිතු ප්‍රමාණයකින් ලංකාවේ මෑත කාලේ සිදුණු විශාලම විනාශයක්. තාම අපිට ජීවිත කොච්චර ප්‍රමාණයක් අහිමි වෙලා තිබුණාද කියලා නිශ්චිත වශයෙන් වාර්තා කරගන්න බෑ. දැන්ට පොලිස් වාර්තාවල තිබෙන්නේ දැන්ට හොයාගත්තු මලසිරු 330ක් හා අතුරුදහන් 382ක් ලෙස තමයි දැනට වාර්තා වෙලා තිබෙන්නේ. මම හිතන්නේ සමහර පළාත්වල අපිට තිබෙන දුෂ්කරතාවයන් නිසා මේ ගණන මීට වඩා වැඩිවීමේ ඉඩක් තිබෙනවා. ඒතර විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඊළඟ තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ගාල්ල මාතර හම්බන්තොට කියන දිස්ත්‍රික් වලට විශාල බලපෑමක් නොවුණත් අනෙක් සෑම දිස්ත්‍රික්කටම වගේම විශාල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒකත් අපි සැලකිලිට ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ජනතාව ප්‍රධාන අවතැන් කඳවුරු ගණනාවක ජීවත් වෙනවා. එකක් ඔවුන්ගේ නිවෙස් තුළුන් අවතැන් වී තිබෙනවා. සමහර කණ්ඩායම් තමගේ හිතමිතුරන් ඥාතීන්ගේ අවතැන් වෙන සමහර කණ්ඩායම් අවතැන් කඳවුරු වල ඉන්නවා. ඒකට අපි මේ සියලු ජනතාවට අවශ්‍ය වෙන ක්ෂණිකව ආහාර පානය ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සහ මම හිතනවා සනීප ආරක්ෂක පහසුකම් සලසන්න ඕන. ඒක අපි ප්‍රධාන වගකීම. ආරම්භයේදී මේ අවතැන් වුණු ජනතාව බලා ගැනීම තමයි අපේ ප්‍රධාන අභියෝගය බවට පත් වෙන්නේ. ඊළඟ අපේ ප්‍රධාන සැලසුම් බවට පත් වෙන්න ඕන ජීවිතේ යථාවත් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් සේවාවන් ශක්තිමත් කරන්න. අපි ඊයේ අවස්ථා ගණනාවකදීම ඊට අදාළ ආයතනයක සාකච්ඡා කරා. එකක් RDA එක මේ ප්‍රවිෂ්ඨ මාර්ග ඇති කර ගැනීම තමයි අපට තිබෙන ප්‍රධානම අභියෝගයක් බවට පත් වෙන්නේ. ප්‍රධාන මාර්ගවල 200 ස්ථාන 256ක් අනතුරට භාජන වී තිබෙනවා. පාලම් ප්‍රමාණයක් කැඩී ගොස් තිබෙනවා කියන එකත්. නමුත් අපිට නිවැරදි ලෙස තාමත් පළාත් සභා මට්ටමින් පාරවල් වලට හානි වී තිබෙන ප්‍රමාණය පිළිබඳ අපිට වාර්තාවක් ලබා ගත යුතු තිබෙනවා. මොකද ග්‍රාමීය ජනතාවගේ වැඩි සම්බන්ධතාවයන් හදන්නේ පළාත් සභා සහ ප්‍රාදේශ සභාවට අදාළ මාවත් ටික. ඒ නිසා අපි එක වැඩපිළිවෙලක් හදන්න ඕනේ එම ප්‍රවිෂ්ඨ මාර්ග සංවර්ධනය කරගන්න. එහිදී දැන්ටමත් අපි චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. අන්න අත්‍යවශ්‍ය කොමසාරිස් හරහා හානියක් නොවුණු ප්‍රදේශවල තියෙන උපකරණ සහ කාර්ය මණ්ඩල කැඳවන්න අවශ්‍ය වෙන බලය අපි ලබා දීලා තිබෙනවා. ඒ බලය හරහා මම හිතන්නේ හැමතැනම ඉන්න කාර්ය මණ්ඩලය කැඳවලා ප්‍රවිෂ්ඨ මාර්ග විවෘත කර ගැනීම පළවෙනි කාර්යය. ඒ වගේම තවත් අපිට යටිතල පහසුකම් වැදගත් තමයි sannivedanaya. බොහෝ තැන්වල sannivedanaya නැහිටලා තිබුණා. අපි ප්‍රධාන sannivedana සමාගම් එක්ක දවස් කිහිපයක් සාකච්ඡා කරමින් තිබෙනවා. ඔවුන් බොහෝ දුරට ඉක්මනින් sannivedana පහසුකම් සැකසීමේ හැකියාව තිබෙනවා. ඊළඟ ප්‍රධාන කාර්යය විදුලියට මුහුණ දීලා තිබෙන තත්ත්වය තමයි සමහර ස්ථානවලට විශේෂයෙන්ම මයංගනි ප්‍රදේශයේ සමහර ස්ථාන දක්වා විදුලිය ලබා දෙන්න යම් කාලයක් ගත වීමට ඉඩක් තිබෙනවා. මොකද සමහර විශාල සම්ප්‍රේෂණ කුළුණු මේ විශාල විදුලි රෑන් කුළුණු බිඳ වැටීම හේතු කොටගෙන. නමුත් අපි ඊටමත් ප්‍රධාන ආරෝග්‍ය ශාලා ප්‍රධාන නගර ප්‍රධාන රාජ්‍ය කාර්යාල වගේ ඉලක්ක කරගෙන ඉක්මනින්ම විදුලිය නැවත ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා සැලසුමක් හැදුවා. ඊළඟ තියෙන ප්‍රධාන වශයෙන්ම ජල සැපයීම මාර්ග. විශේෂයෙන්ම අපේ රටේ පානීය ජලය ලබා ගන්නා පිරිස ඉන්න අතර නුවර වගේ ප්‍රදේශයක දැනටමත් පානීය ජල ප්‍රශ්නය මතුවලා තිබෙනවා. අපිට කතා කරගන්න පුළුවන් ආණ්ඩුකාරතුමත් එක්ක. ඒ වගේම ලින් සහ ප්‍රාදේශීය වශයෙන් තිබුණු ප්‍රජා ජල වැඩසටහන් හරහා තිබුණු ඒ ජල ප්‍රවාහන පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එනිසා ජලය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. එනිසා ඒ ආදී ප්‍රධාන සේවාවන් සහ යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරලා අපි ජීවිතය යලි යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් හදන්න වේවි. අපි දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග ලෙස ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන හමුදාව, පොලිසිය, ස්වේච්ඡා සේවකීන්, රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක මැදිහත් වෙලා ඒක යම් ප්‍රමාණයකට අවසන් වෙලා තවත් කුඩා තැන් කීපයක හිර වෙච්ච කණ්ඩායමක් ඉන්න බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඉක්මනින් ඒ මුදවා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒක තමයි අපේ පළවෙනි කාර්යය බවට පත් වුනේ. දෙවැනි එක තමයි අපිට අවතැන් කඳවුරු වල ඉන්න ජනතාව කලින් කියු පරිදි බලා ගැනීම. තුන්වෙනි කරුණ තමයි අපිට තියෙන්නේ කලින් කියු පරිදි යටිතල පහසුකම් ඇති කරමින් යථාවත් කිරීම.
අපිට දුෂ්කරතම කාර්යය තමයි තියෙන්නේ නැවත ගොඩනැන්වීම. මොකද මේ විනාශය ඔබතුමාලා දන්නවා මෙතන වැඩිහිටි අය ඉන්නවා. ඔබතුමාලට අවබෝධයක් තියෙන ඔබතුමාලා ජීවිත කාලේ සිදුණු විශාල විනාශයක් රට පුරා පැතුරුණු විනාශයක්. ඒ නිසා අපිට නැවත ගොඩනැන්වීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව කරගත යුතු තිබෙනවා. ඒ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න තමයි අපි දැනට හදිස් නීතිය පනවලා තිබෙනවා. මොකද සමහර දේවල් කාර්යක්ෂම කරගන්නත් සමහර ආයතන මැදිහත් වීම සඳහා අවශ්‍ය වෙන හදිස් නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් ඒ අනුව අපි අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කරලා තිබෙනවා. එතන අපි සියලු වැඩ කටයුතු මධ්‍යගත කරන්න සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා ඊළඟ අපි රීබිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල කියලා ෆන්ඩ් එකක් අපි ගොඩනගන්න අපේක්ෂා කරනවා. ඒ ෆන්ඩ් එකට රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් කණ්ඩායමකින් කළමනාකරණ කමිටුවක් හදලා අපිට විශාල ආධාර ප්‍රමාණයක් අවශ්‍ය වෙවි. මොකද මේ ව්‍යසනය අපි ආර්ථිකයේ නැගිටමින් හිටපු වෙලාවක්. ඒ නිසා මේ ව්‍යසනය අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපිට ආධාර ලබා ගත යුතු තිබෙනවා. ඒ නිසා ආධාර එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වන අරමුදලක් ගොඩනැගීමට අපි දැනට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යගත මෙහෙයවීම සඳහා අලුත් පනතක් සම්මත කර යුතුයි කියන සාකච්ඡාවක් අපි ආරම්භ කරලා තිබෙනවා. අලුත් පනතක් අලුත් නීතියක් අපි සම්බන්ධ කරන්න ඕන කියලා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථිකය නැවත යථාවත් කිරීමේදී කුසිකර්මාන්තය කුසිකර්ම ලේකම්තුමත් එක්කත් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කරන දෙල්දර වුණා. සමහර විශාල කුඹුරු ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන බව නමුත් දැන් වාර්තා වෙනවා. සමහර ප්‍රදේශවල කුඹුරු වතුර ගලා ගියාට පස්සේ නැවත යථාවත් වෙලා තියෙනවා කියලා. නමුත් අපිට කුසිකර්මාන්තය නැවත අපි ආරම්භ කරනවා නම් මොකද තාමත් දෙසැම්බර් මුල තිබෙන්නේ. ඒ නිසා නැවත අපිට ආරම්භ කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ ආරම්භ කරන්න නම් මම හිතන්නේ බිත්තර වී හොයාගන්න ඕනකම තිබෙනවා. ඒ වගේම කුසිකර්ම අමාත්‍යාංශ අවධානය යොමු කරන්න කිව්වා පොහොර. මොකද අපි මේක පොහොර මුරයක් දෙකක් යොදලා තියෙන නිසා අපිට පොහොර ඒගයක් ඇති වෙනවද කියලා බලලා පොහොර බීජ ආදී යෙදවුම් ටික පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රශ්නේ පැන නගිනවා අපිට කුසිකර්මාන්තයේදී හැමදාම තියෙන දේ තමයි අපිට බව දන්න පොහොර සානාද ප්‍රමාද වෙන්නේ බොහෝ දුරට වගා කරන ලද බිම් ප්‍රමාණය නිසි පරිදි හඳුනා ගැනීමට අසමත් වීම විසින් එක සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සමහර වන්දි ගෙවීමේදී නිවැරදි වගා නිර්ණය කරගන්න බැරි නිසා වන්දි ගෙවීම ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින්ම හානි පූර්ණය කරලා අපි අවශ්‍ය වෙන වන්දි මුදල් ගොවි ජනතාවට ලබා දෙන්න ඕන. එහෙම ලබා දුන්නොත් උන්ට පුළුවන් ඊළඟ මහා කන්නේ අපිට අවශ්‍ය වෙන වියස් වෙන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය වෙන දායකත්වය ලබා ගන්න. ඊළඟ ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තව නැවත නගා සිටවන්න ඕන. විශාල ලෙස මායිතර ග්‍රාමීය වශයෙන් තිබුණු පොඩි කර්මාන්ත පද්ධතිවල විශාල බිඳවැටීමක් තිබෙනවා. උන්ට තියෙන මූල්‍ය පහසුකම් සානිකුත් පහසුකම් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම සත්තු ගොවිපළ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. ඒ අපේ ආර්ථිකයේ ප්‍රධාන දාමයන්. ඒ නිසා ඒවට අපි සහාය ලබා දෙමින් ආර්ථිකය යලි යථාවත් කර ගැනීම සඳහා අපි සැලසුමක් හදන්න ඕන. ඊළඟ ප්‍රධාන වශයෙන් තියෙන්නේ අවතැන් වූ ජනතාව යලි පදිංචි කරවීම සහ ඔවුන්ට ආර්ථික වශයෙන් අවස්ථාවක් ලැබෙන තෙක් ඔවුන් බලා ගැනීම. ඒ සඳහා අරමුදල් අපි සම්පාදනය කරන්න අවශ්‍යතාවය තිබෙනවා. නිසා මේ විදිහට අපි රට යලි ගොඩනැංවීම සඳහා අවශ්‍ය වෙන සැලැස්මකට අපි යන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන දේ තමයි ඔබතුමාලා දිස්ත්‍රික්කවල ඇති වී තිබෙන හානිය ප්‍රමාණයත් පිළිබඳ වාර්තා අපිට දෙන්න. මේ ශේත්‍රවල මෙච්චර හානියක් වෙලා තිබෙනවා. ඒ හානිය නැවත යථාවත් කර ගැනීම සඳහා මෙච්චර මුදල් ප්‍රමාණයක් අපිට වැය වෙනවායි කියලා වාර්තාව ඉතා ඉක්මනින්ම අපේ කපිල මහත්මයා වෙත ලබා දෙන්න. ඒකට අපිට පුළුවන්කම තිබෙනවා දල ඇස්තමේන්තුවක් හදාගන්න. මුදල් ප්‍රතිපාදන වලින් දැනටමත් අපි චක්‍රලේඛන හරහා ප්‍රාදේශීය ලේකම්තුමාට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලය අපි ලබා දීලා තිබෙනවා. මම හිතන්නේ ප්‍රාදේශීය වශයෙන් මුදල් අපිට වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපි අනපේක්ෂිත වියදම් සඳහා වෙන් කරන ලද අයවැය ලේඛනයෙන් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි වී තිබෙනවා. තවත් අවශ්‍ය නම් අපිට මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තු පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත කරගන්න පුළුවන්. එනිසා ඔබතුමාලා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපිට කියන්න. ඒ මුදල් ප්‍රතිපාදන යහුසුළු අපි ලබා දෙන්න කටයුතු කරන්නම්. ඒ ඊළඟ අයවැය ලේඛනයේ ජනවාරි මාසෙන් පසුව ඊළඟ අවුරුද්දේ අවල අයවැය ලේඛනයේ ක්‍රියාත්මක වෙන නිසා යම් ප්‍රමාණයක සමහර වැඩ හරහා මේ කාර්යය සඳහා අපි යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අයවැය ලේඛනයටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මූල්‍ය ප්‍රතිපාදන අපිට මේ විදිහට කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟ ගොඩනැංවීමේදී මම හිතන්නේ ක්ෂණිකව තියෙන මාර්ග බාධක ඉවත් කර ගැනීමේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අපිට සහාය දෙනවා. විශාල ප්‍රමාණයක මේ වෙන විටත් විශාල කාර්යයක් කරමින් තිබෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාව හැම දිස්ත්‍රික්කයකම සම්බන්ධීකරණ නිලධාරියෙක් පත් කරලා තිබෙනවා. ඒ සම්බන්ධීකරණ නිලධාරිතුමාට කිව්වහම එතුමාට පුළුවන්කම තිබෙනවා මොන කණ්ඩායම් මොන වගේ උපකරණ අවශ්‍යද ඒවා දායකත්ව ලබා දෙනවා. ඒ නිසා සමහර දේවල් ගොඩනැගීමේදී අපේ හමුදාවන් ඉතාමත් කාර්යක්ෂමයි. ඒ නිසා හමුදාවන් යොදා ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ සඳහා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඉතින් අපිට අවශ්‍යකම තිබෙන්නේ මම හිතනවා මේ ව්‍යසනය අපි කවුරුත් දන්නවා විශාල ව්‍යසනයක්. ඒක ගොඩනැංවීමේදී මම හිතනවා අපේ රාජ්‍ය යාන්ත්‍රණයට විශාල කාර්යභාරයක්. රාජ්‍ය යාන්ත්‍රණ තමයි ප්‍රමුඛතම කාර්යභාරය තිබෙන්නේ. අපට තමයි මේ වගකීම තිබෙන්නේ. අපට තමයි ජනතාව කෙරෙහි වගවීම තිබෙන්නේ. ඒ නිසා මේ රාජ්‍ය යාන්ත්‍රණ ශක්තිමත්ව ඉටු කිරීම අපගේ වගකීමක් වෙනවා. මොකද ඒ කිසිසේත්ම අත්හරින්න බෑ. මම දන්නවා අපේ රාජ්‍ය සේවය ඉතාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක්. ඒ නිසා අර සාමාන්‍ය චක්‍රලේඛන වල සාමාන්‍ය දෛනික වැඩ රටාව විහිර වෙන්නේ නැතුව කාර්යක්ෂම වැඩ කරමු. ඒ වගේම අපි මුදල් ප්‍රතිපාදන සහ සමහර කාර්ය මණ්ඩල යොදවලා ඇති වෙන කාර්යයන්ට ඉතින් අවශ්‍යතාවය අනුව ඒ අනිත් කාර්යයන් తాවකාලික අත්හිටුවලා මේක ප්‍රමුඛ කරගෙන මෙහෙයුම් සහ අනිකුත් ව්‍යාපෘති මේ වෙනුවෙන් යොදවන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මූලික වගකීම රාජ්‍ය දෙකකට නෑ. හැබැයි අපි සමත් වෙන්න ඕනකම තිබෙනවා. මොකද අපිට තනිවම මේ රාජ්‍ය දෙහෙන් පමණක් මේ විසඳුමට මේ අර්බුදයට ක්ෂණික විසඳුම් හොයාගන්න බෑ. ඒ නිසා අනෙක් අය ප්‍රජාව සම්බන්ධ කර ගැනීම. ඒ නිසා අපි රාජ්‍ය නෝන සංවිධානත් එක්ක අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් සම්බන්ධීකරණය පවත්වලා සහාය දෙන සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම ස්වේච්ඡා බහුජන සංවිධානත් එක්ක ඔවුන් එක්ක අපි සාකච්ඡා කරා. දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවන් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ක අපි විවිධ විදිහට අදහස් වමාරු කර තිබෙනවා. සියලු ස්ථානාපති කාර්යාල කැඳවලා ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ වගේම එක් රටවල් එක්ක වෙනම සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපිට රට තුල ඉන්න සියලු දෙනා එකතු කර ගැනීමත් විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ මිතුරු රාජ්‍යයන් එක්ක තම ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීම සඳහා අපි සලස්මත් සකස් කරලා තිබෙනවා. මම හිතනවා පළාත් මට්ටමිනුත් අපේ අවධානය යොමු කරන්න ඕන ඒක. රාජ්‍ය තමයි මෙහි මේ වගකීමේ ප්‍රමුඛය රාජ්‍ය. හැබැයි අපේ කාර්යය තමයි අනිත් සියලු දෙනාත් ඒකාබද්ධ කර ගැනීම සඳහා අපිට සැලසුමක් තියෙන්න ඕන. අන්න එහෙම සැලසුමක් සහිතව කටයුතු කරොත් මේ ඇති වී තිබෙන තත්වයන් ඉතා ඉක්මනින්ම මගහැරලා යලි රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන අඩිතාලම අපිට හදා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලාගේ දායකත්වය සහ මැදිහත් වීම විශේෂයෙන්ම අපේක්ෂා කරනවා. මොකද පළාත් මට්ටමේ මෙහි විශාල කාර්යභාරයක් පැවරලා තියෙන පළාත් සභාවලට පළාත් සභා යාන්ත්‍රණ අක්‍රිය වෙලා තිබෙන නිසා ආණ්ඩුකාරවරුන් අපේ ලේකම්වරුන් තමයි මෙහි ප්‍රමුඛතම කාර්යය පැවරෙන්නේ. එනිසා ඔබතුමාලා ඉතාම ශක්තිමත්ව මැදිහත් වෙලා මේ කාර්යය ඉටු කරන්න. ඊට අමතරව තමුන්නාන්සේලාට වෙනම තියෙනවා නම් එක පළාත්වල ගැටලු තියෙනවා නම් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමනි, ඔව්. මධ්‍යම පළාත හැටියට අපි පහුගිය දවස් ටිකේ උදේ 9ටයි රෑ 8ටයි ලාල්කාන්ත ඇමතුමා සහ දේශපාලන නායකත්වයේ නියෝජ්‍ය ඇමතුමන්ලා මන්ත්‍රීවරු සහ ප්‍රධාන ලේකම්තුමා දිස්ත්‍රික්ක ලේකම්තුමන්ලත් එක්ක අපි හැමදාම මේ රැස්වීම පැවැත්වුවා, සමාලෝචනය කරමින් යනවා. ඒ වෙලාවේ තීරණ ටික අරගෙන ඊළඟ වෙලාවට එනකොට තීරණ වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරමින් ගියා. සියලුම ආයතන සම්බන්ධ කරන බල අපි විශාල මහනුවර ආණ්ඩුකාරතුමා ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. එකක් තමයි ඊයේ රාත්‍රියේ කටකතාවක් කරලා තිබෙනවා කොත්මලේ ඩෑම් එක පුපුරා යාමේ අනතුරක් තියෙනවා කියලා. ඔව් ඊයේ රෑ 12ට. ඒතකොට සාමාන්‍ය මිනිස්සු රාත්‍රියේ පාරවල් වල ඇවිදිමින් මෙහෙ දුවමින් විශාල කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. වහාම හොයන්න ඕනකම තියෙනවා කවුද. මම පොලිස්පතිතුමාටත් ඒ වගේම අපේ බුද්ධි සේවාවන්ටත් මම දැනුම් දුන්නා. වහාම හොයන්න ඕන කවුද මේ කටකතාව පැතුරුවේ කියලා. මොකද ඒවට මෙවැනි තත්ත්වයක ජනතාව නොසන්සුන් වීමේ තත්ත්වයක් අපි ඇති කළ යුතු නැහැ. ඒ නිසා ඒ ගැන ඔබතුමා අවධානය යොමු කරන්න. ඊළඟ ප්‍රධාන ලෙස අපිට මතුවුණු ප්‍රශ්නේ තමයි මේ මහනුවර දිස්ත්‍රික්කයේ තවත් තැන් කීපයක් තියෙන ළඟා වෙන්න නොහැකි වුණු. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයට මුහුණ දෙලා තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙලා තිබෙන්නේ. ඔබතුමා ඒ ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි. ඊයේ රෑ ඔය පොත්මලේ සයිරන් එකක් ගිය එක වැරදියට අර්ථ දක්වලා ඊයේ රෑම ඩීఐජිට කතා කළා. ඔබතුමා කිව්ව විතර මේකේ කරපු කට්ටිය හොයන්න කියලා මම නියෝග කළා. ඒක කරගෙන යනවා ජනාධිපතිතුමා. නුවරඑළිය ප්‍රධාන ප්‍රශ්නේ දිසාපතිතුමාටවත් ප්‍රාදේශීය ලේකම්වරුන්වත් සම්බන්ධීකරණය කරගන්න බැරි විදිහට sannivedana පහසුකම් බිඳ වැටලා තිබුණා. අපි sannivedana ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඉතා ඉක්මනින්ම sannivedana පහසුකම් ඇති කර ගැනීම සඳහා මොකද නුවරඑළිය සියලු සම්බන්ධීකරණ බිඳ වැටලා තිබුණේ. ඒකට අපි උත්සාහයක් දරුවා. ඒ වගේම කොත්මලේ වගේ ප්‍රදේශවල තාමත් විදුලිය බිඳ වැටීම තිබෙන බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඊට පස්සේ මාතලේ පැත්තට ගියොත් විල්ගමුව අඹංගඟ රත්තොට වගේ ප්‍රදේශවල තාමත් ඊයේ රාත්‍රී වෙනකොටත් හොඳ ශක්තිමත් යාන්ත්‍රණ සකස් වෙලා නැති බව වාර්තා වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා මධ්‍යම පළාතේ අර ප්‍රධාන ගැටලු ටික හඳුනාගෙන කොතනද
මුදවා ගන්න ජනතාව ඉන්නේ මුදවාගත්තු ජනතාවගේ ජීවන තත්ත්වය මොකද්ද? ඔවුන්ට අවශ්‍ය වෙන අනිකුත් යටිතල පහසුකම් වර්ධනය කරන්නේ කොහොමද කියලා ඉතා සමීපව අධ්‍යයනය කරන්න වෙයි. ඊට පස්සේ ඔබතුමා ඒවා කිරීමේදී ගැටලු මොනවා හරි තියෙනවා නම් කියන්න. මෙන්න මේක විසඳෙන්න ඕන මේක කරෙන්න ඕන කියන කියන්නකෝ. ඊයේ අපි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් කැඳවලා අපි ඒගොල්ලන්ට අපි කිව්වා පළාතේ දේශපාලන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග පළාතේ මට්ටමින් කමිටුව හදලා අර ඔබතුමන් කිව්වා වගේ අපිට උදව් කරන කට්ටියත් එක්ක කමිටුව හදලා එකතු වෙලා කටයුතු කරන්න කියලා කිව්වා. ඒ වගේම විදුලි බලය ගත්තොත් එහෙම දැනට විදුලි බලය විශාල ප්‍රමාණයක් ස්ථාපිත වෙලා තියෙනවා මහනුවර සහ මාතලේ. ජල පහසුකම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජල පහසුකම් තවත් දින 3ක් විතර යනකම් අපිට ජල පහසුකම් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. බවුසර් වලින් තමයි ජල පහසුකම් බවුසර් වලින් දෙනවද නගරයට දෙනවද බවුසර් වලින් දෙනවා. නගරේ ස්ථාන කීපයක මිනිසුන්ට ඇවිල්ලා ගන්නත් ලෑස්ති කරලා තියෙනවා. ස්ථාන කීපයක්ම. නගරේ විශාල ප්‍රශ්නයක් නැහැ ජලය සහ විදුලිය උනත් හොස්පිටල් වලට දෙන්න. ස්පිරිතාල වලට විශේෂයෙන්ම ජලය මහවැලි ගඟේ තිබුණු ජල පොම්පාගාරය බිඳ වැටිලාද? ජල පොම්පාගාරයේ මඩ ඇතුළට ගිහිල්ලා හිර වෙලා බිඳ වැටිලා. ඒ වෝටර් බෝඩ් එකත් කතා කරපුවම මේගොල්ලන්ගේ පැත්තේ මොකද්ද කිව්වේ? ඒගොල්ලන් දවස් 3ක් ඇතුළත දෙන්න පුළුවන් කියලා කිව්වා ජනාධිපතිතුමා. ඊයේ කිව්ව දවස් 3ක් ඇතුළත දෙන්න පුළුවන් කියලා. ඒක හෙට වෙතරම ලැබෙනවා. හරි. ඒතකොට පාරවල් ගත්තහම මහනුවරින් ගලගෙදර මාර්ගයේ එකමන් තීරුවක් විවෘත වෙලා තියෙනවා. මාතලේ මාර්ගයේ එකමන් තීරුවක් විවෘත වෙලා තියෙනවා. මයංගනේ මාර්ගයේ එකමන් තීරුවක් විවෘත වෙලා තියෙනවා. ඒ මයංගනේ මාර්ගයේ කොහොමද? රජමාවතද 18 වංගුවද? තව ඉරලා තියෙන ජනාධිපතිතුමා. නෑ එක මාවතක් විවෘත කරලා තිනවා කිව්වේ කොයි පාරද? ජනාධිපතිතුමනි මම අකදාන්න එකන් 18 වංගුවේ එකමන් තීරුවක් දැන්ට විවෘත කරලා තියෙනවා. ඒ වගේම විල්ගම පැත්තට යන්න මාතලෙන් පරණ බකමූණ පාරෙන් යන්න පුළුවන් ඒ පාර සකස් කරලා තියෙනවා. අලුත් මොරගහකන්ද පාර යන්න බෑ. දැනට විල්ගම පැත්තට යන්න ප්‍රවේශයක් තියෙනවා. අපි හසලක පැත්තට මෙතනින් පරණ රත්තොට නකල්ස් පාර ඒක යන්න බෑ. ඒක යන්න බෑ. හරි. විල්ගමුවට හෙට්ටිපලට ඒ පාර පාවිච්චි කරන්න පුළුවන්. මයංගනේට පාවිච්චි කරන්න පුළුවන් ද 18 වංගුවේ තනිමන් තීරුව නේද? තනිමන් තීරුව. ඒතකොට අපිට අර ප්‍රධාන නගරවල තියෙන ප්‍රවේශ මාර්ග සකස් වෙලා තියෙන්නේ නේද? අසල තියෙනවා. නුවරඑළියට තමයි. නුවරඑළියට යනවා නම් යන්න වෙන්නේ අනික් පැත්තෙන් මේ සාමාන්‍ය මාර්ගය යන්න බෑ කිතුල්ගල පැත්තෙන් තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ කිතුල්ගල නුවරඑළිය පාර කිතුල්ගල පැත්තේ යන්න පුළුවන්. ගිහිල්ලා තලවකලේ කොටගල හරහා ඒ පැත්තේ යන්න නේද? එතකොට දුම්රිය මාර්ගය ගත්තොත් මේ පැත්තේ මහනුවර නාවලපිටිය හරහා යන්න බැරිද? ඒ පාරේ යන්න බෑනේ. ඒ පාර යන්න බෑ ජනාධිපතිතුමනි. ඒ පාර අපි අර බඩු ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් තියෙන නිසා අපි කතා කළා මේ කොත්මලේ ඩෑම් එක ඔස්සේ යන්න. එතකොටත් කොටසකට විතරයි යන්න පුළුවන්නේ. හැබැයි මේ කිතුල්ගල හරහා මාර්ගයත් රොසැල්ල මාර්ගය අද ඒක විවෘත කළා දෙන්න අවශ්‍ය කරනවා කියලා තියෙනවා මේ ආදියේකේ. ඒ වගේ දැනට මේගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේ හැම මොකක් හරි මාර්ගයක් විවෘත කර ගන්න ඒ ප්‍රවේශයන් සඳහා. තව ජනාධිපතිතුමනි අපිට යන්න බැරිම පැත්තක් තමයි තිබුණේ උඩුදුම්බර ඇත්තම ගුවන් මගින් තමයි ගොඩක් දේවල් ප්‍රවාහනය කළේ ඊයේ. අද දේවතොට සහ ගංගිහෙල කෝරළේටත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ ගුවන් මගින් ප්‍රවාහනය කරන්න තියෙන්නේ. ආහාර සැපයීම පිළිබඳව ඊයේ අපි උඩුදුම්බරට ප්‍රවේශ මාර්ග තිබෙන නිසා කිලෝග්‍රෑම් 1800ක ආහාර ඊයේ චොකරගමන් බෙදුවා. ඒ වගේම අද දිනේ කිලෝග්‍රෑම් 4000ක් බෙදන්න සූදානම් කරලා තියෙනවා. ඒ වියලි ආහාරනේ දේවල්. වියලි ආහාර. ගංගිහිලට ගංගිහිල දෙල්තොට හා උඩුදුම්බර තව කොටසක් දෙන්න. ඒ අනුව අද කිලෝග්‍රෑම් 4000ක් චොකරගමකින් බෙදා හරින්න අවශ්‍ය කට දැනට දිසාපතිතුමා සැලසුම් කරලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට තමයි දැඩි මේ අර්බුදකාරී තත්ත්වයක් තිබ්බේ ආහාර සැපීම පිළිබඳව. දැන් කොහොමද දැන් මාර්ගයක් විවෘත වෙලා තියෙන නිසා අපිට කිසියම් වූ ප්‍රමාණයක ආහාර සැපීම කරගන්න පුළුවන් ගැටලුවක් නැතුව. ඊළඟට ආහාරත් ලැබෙමින් පවතිනවා. ඇත්තටම මේ පුජ්‍යල ආධාර විශාල ප්‍රමාණයක් දැන් ලැබෙමින් පවතිනවා. රජයේ මැදිහත් වෙලා 60%කුත් පුජ්‍යල ආධාර මත 40%කුත් වගේ ආහාර සැපීමක් දැනට කරගෙන යනවා. දැනටමත් ලොකු ආධාර ප්‍රමාණයක් ලැබෙනවා ආහාර මේ සැපීම සම්බන්ධව. මෙහෙම තියෙනවද සාමාන්‍ය අර පෞද්ගලික අංශය වගේ ස්වේච්ඡා සංවිධාන මැදිහත්ලා ආහාර සපයනකොට ඒගොල්ලෝ ළඟා වෙන්න පුළුවන් ආසන්නම තැනට ගිහිල්ලා ලබා දෙනවා. නමුත් මොකද ඒගොල්ලන්ට ඊට වඩා පහසුකම් නැහැනේ යන්න. ඔව්. ඒගොල්ලෝ ළඟම තැන ආසන්නම තැනට ගිහිල්ලා ලබා දෙන එක තමයි වෙන්නේ. අපිට තියෙනවද ඒවා කෝඩිනේට් කරලා ඒගොල්ලන්ගෙන් ලැබෙන ආධාරات කෝඩිනේට් කරලා අපිට අවශ්‍ය තැනට ස්ථාන කරා යොමු කරන්න සැලැස්මක් තියෙනවද?
එහෙමයි ජනාධිපතිතුමනි මොකද දිස්ත්‍රික්කම් කාර්යාලයේ පැහැදිලිවම මේ වෙනම කමිටි එකක් දාලා තියෙනවා ආහාර සැපීම සම්බන්ධ දිස්ත්‍රික්කම් කාර්යාලය තුනේ. ඒතකොට මහනුවරටයි නෝටේ තමයි මේක විශේෂයෙන් බලපාන්නේ. ඒතර මේ මහනුවර දැනට අතිරේක ලේකම්තුමා හා ඒකට කණ්ඩායමක් යොදවලා දිසාපතිතුමා සැලසුම් කරලා තියෙනවා. එතෙන්ද තමයි ලැබෙන සියලුම ආහාර පිළිබඳව කෝඩිනේට් කරන්නේ. එතනින් අපි ඒක සමහරේ මේ දානපතියෝ දෙන ආහාර ඒගොල්ලන්ට පහසුතැන් වලට යන්නත් ඒ වගේම අර ප්‍රවේශ වෙන්න බැරි තැන් තියෙනවා නම් ඒ ප්‍රවේශ වෙන්න පුළුවන් තැන දක්වා අපි එතන මේ පොඩි මේ ස්ථානයක් නිශ්චිත කරලා තියෙනවා. එතෙන්ද ආහාර අපි වාහන වලින් අරන් ගිහිලා එතන ඉඳලා අර බැරි තැන් වලට කරෙන් යදලා හරි අරන් යන්න අවශ්‍ය කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒකට ප්‍රාසේලිකන්තුමාලා ඒ වගේම පළත්පාන ආයතන ගරු සභාපතිතුමාලා නගරාධිපතිතුමාලා ලොකු උත්සාහයක් ගන්නවා. අපි ඊයේ සාකච්ඡාවේදී තේන කරේ කිසි ගැටලුවක් නැහැ. ඒ ආහාර ටික යන්න බැරි තැනින් මේ කරෙන් අරන් ගිහිල්ලා හරි නැත්නම් බයිසිකලයක් ත්‍රිවිලක් වගේ තැනකින් අරන් ගිහිල්ලා එතන ඉඳලා ආපහු ප්‍රහාණය කරන්න පුළුවන් තැනක ඉඳලා ඒ අවත් මිනිස්සු ඉන්න තැන කනදුරට අරන් යන්නේ. ඒ අනුව දැනට ආහාර සැපීමටත් අපි ඊයේ විධිමත් ක්‍රමවේදයක් සකස් කරගත්තා. මේ කොහෙටවත් ආහාර නොලැබෙන කියන්නේ වීර්ය ආහාර හෝ අනිකුත් ආහාර නොලැබෙන තත්ත්වයක් ඇති නොවන විදිහට ඒක සැලසුම් කරලා තියෙනවා දැනට. දිසාපතිතුමා ඊයේ පැහැදිලිවම අපිට දැනුම් දුන්නා මේ අපි ඔක්කොම රැස්වීමේ හිටියා මේ අනුකාරතුමාත් ලාල්කාන්ත මැතිතුමත් අපි ඔක්කොම හිටියා. එතෙන්දී මේ සැලසුම සකස් කරගත්තා ජනතුමනි. ඒ තැන් ඔක්කොම හඳුනාගත්ත ජනාධිපතිතුමනි යන්න පුළුවන් අවසාන තැන හඳුනාගත්තා. ඉතින් ගෙනියන්න අපිට දැන් හෙට ස්වේච්ඡා සේවකීන් 1000ක් අද ඉන්නවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරා මේ ස්වේච්ඡා සේවකයන් විශාල ප්‍රමාණයක ඉදිරිපත් වෙලා අර පයින් ගෙනියන වැඩේ කරන්න. දකුණු පළාත් සභාවෙන් මේ ජනාධිපතිතුමනි දකුණු පළාත් සභාවෙන් අපිට අර අනිකුත් මේ මාර්ග පිළිසකර කිරීම හා අනිකුත් කටයුතු වලට සහයෝගය දෙන්න 1000ක කණ්ඩායමක් ඒගොල්ලෝ සියලු උපකරණ හා ඒවත් එක්ක පැමිණෙනවා කියන එක දැනුම් දීලා තියෙනවා. ඒක දිසාපතිතුමා සම්බන්ධීකරණය කරනවා. මේ කොහොමරි අපේ ස්වේච්ඡා පිරිස් එනවනේ වැඩ කරන්න. ඒක සමහර ස්වේච්ඡා පිරිස් වලට අර එහෙම පුහුණුව නිපුණතාවය නැති නිසා ඒගොල්ලන්ගේ ජීවිත අවදානම ලක්වීමේ අනතුරක් තියෙනවනේ නේද? ඒ නිසා චුට්ටක් ඒකත් අවධානය යොමු කරන්න වෙයි. මොකද ඒකත් අපි කෝඩිනේට් කරන්න වෙනම කණ්ඩායමක් දාලා තියෙනවා. ඒකට පුහුණුව සහිත නිලධාරීන් තමයි මැදිහත් වෙන්නේ. දැන් ස්වේච්ඡා සාමාන්‍ය පිරිස ආපුවාම ඔවුන්ට ආපදා කළමනාකරණයන් පිළිබඳ හොඳ පුහුණුවක් නොමැති නිසා යම් ගැටලු මතුවීමේ අනතුරක් තියෙනවා. ඉතින් මම හිතන්නේ හොඳ සම්බන්ධීකරණ ක්‍රමයක් අපි හදන්න වෙයි. ඒ ස්වේච්ඡා පිරිස් වැඩි ඵලදායීතාවකින් සහ ඔවුන්ට අනතුරක් නොවන ආකාරයෙන් යොදවා ගන්න නේද? ඔව් එහෙම කරා. යාන්තුමනි අර මේ RDA පාරවල් නම් RDA එක සම්පූර්ණයෙන් ඒකට මැදිහත් වෙනවා. PRD හා පළාත්පාලන ආයතන පාරවල් නම් ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙනවා. ඒකට ජලය හා විදුලිය සම්බන්ධව නම් අපි කොහොමදත් සම්මත කරන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් මේ වෝටර් බෝඩ් එක ඊට පස්සේ මේ නගර සභා සපයන විදුලි මේ ජලය ඒ වගේම විදුලි බල මණ්ඩලය ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා තමයි අනිවාර්යෙන් මේ දිසාපතිතුමාලා ඒගොල්ලෝ ඒ වැඩ සටහන් වලට යොදවන්නේ. ඒක දිසාපතිතුමා දිසාපති කාර්යාලවල ඒක සම්බන්ධීකරණය කරන්න වෙනම කණ්ඩායමක් පත් කරලා ඉන්නවා ජාතක. හරි හොඳයි. නායම් තැන්වල සුද්ධ කරන තැන් ජනාධිපතිතුමනි රැට කරන්නේ නැහැ. ඒක රැට කරන එක බයනක නිසා තමන්ට තමයි කරන්නේ අපිට දැන් පේන්නේ නැති නිසා. ජනාධිපතිතුමනි අපිට මාර්ග සංවර්ධනයේදී ටිකක් ගැටලුවක් තියෙනවා අපිට. මොකද අපි මෙහි තියෙන RDK PRDK සහ පළාත්පාලන ආයතන වල සියලුම බැකෝ යන්ත්‍ර හා ඒ උපකරණ යොදවගෙන තියෙන්නේ. ඊට අමතරව පුද්ගලික ආයතන වල තියෙන සියලුම දේවල් අපි සියලුම යන්ත්‍ර සූත්‍ර අපි දැන්ටත් යොදවගෙන තියෙන ඔය කීපයක් වගේ ඇති මේ යොදවගත්තේ නැති ඒවා. හමුදා සතුවක් තියෙනවා ඒ ටික. ඒ සියලුම දේවල් යොදවගෙන තියෙන්නේ මේ පළාත තුල තියෙන ඒවා. හැබැයි සමහර ඒවා තියෙනවා ඒවට ළඟා වෙන්න බැරි තැන්. සමහර ආයතන වල ඒවා තියෙනවා. හැබැයි එතෙන්ට ළඟා වෙන්න යන්න බෑ. ඒ යන්ත්‍රය අපිට භාවිතයට ගන්න අපහසුයි. ඒවත් පුළුවන් තරම් උත්සාහ කරනවා. හමුදාවේ සියලු දේවල් අපිට සහයෝගය ලබා දීලා තියෙනවා ශ්‍රමයෙන් සහ යන්ත්‍ර සූත්‍රයෙන් දෙකෙන්ම. එතකොට අපි මේ ඊයේ සාකච්ඡා වුණේ දැන් මේ පළාත තුල තියෙන ඒවා ටික යොදවගෙන තියෙන නිසා ඊට අමතරව අපි ගරු ලාල්කාන්ත මහත්මයාත් කිව්වේ මේ බැකෝ යන්ත්‍ර කීපයක් අපිට පිට පළාත් වලින් ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත් කියන එක අපි ඒක අපේ මේ ප්‍රාණ නියෝජ්‍ය මහත්මයා ප්‍රසන්න මහත්මයා ඒක කෝඩිනේට් කරනවා කියලා කිව්වා. මට ජනාධිපති ලේකම්කාරයෙන් අතිරේක ලේකම්තුමාත් ඒක පිළිබඳව කිව්වා. ඒ අනුව අපි අඩුම තරමේ බැකෝ යන්ත්‍ර 7ක් 8ක්වත් අපිට ලැබෙනවා නම් අපිට තවදුරටත් මේක ටිකක් කඩිනම්ම කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දුරේ ඉඳන් ගේනවා නම් අපි ගේන්න වෙන්නේ ගලගෙදර පාරේනේ. ගලගෙදර පාරේ හරි නැත්නම් කුරුණෑගලින් දඹුල්ලට ගිහිල්ලා දඹුල්ල හරහා මේ දඹුල්ල මාතලේ අකුරණ හරහා තමයි ගේන්න වෙන්නේ ජලය. කුරුණෑගලින් මාතලේට ගිහින් එන්නත් පුළුවන්. කුරුණෑගල මාතලේ පාරේ එන්නත් පුළුවන්. කුරුණෑගල මාතලේ පාරේ යටවත් හරහා පාරද? යටවත් හරහා. ඒක ඩැමේජ් නැද්ද? නමුත් මම හිතන්නේ යටවත් පහළ හරිය
ගිරෙන්න ඉඩ ඒකේ තියෙනවා යටවත්තර නෑ පහළ. ජනාධිපති ඊයේ මගේ පවුලේ කට්ටියත් ඒ පාරේ ආවා. රයිට්. ඒ කියන්නේ යටවත්තර පහළ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ අර අලු විහාරයට එහා පැත්තෙන් ඒ හරිය නිකක් ගිල්ම තියෙන හරියක් මම දකින විදියට. ඒ හරි එන්න පුළුවන් ජනාධිපති. කොහොමද මේගොල්ලෝ මේ බොහෝ විට උත්සාහ කරන්නේ හරි අපි ජනතුමනි කෝඩිනේට් කරලා දෙන්නම් ඕගොල්ලෝ බලන්න අපේ රොෂාන් හරහා ඒ පළාත් සභාව වලින් අනිත් පෞද්ගලික අංශය තියෙනවා අපි කෝඩිනේට් කරලා දෙන්නම්. ඕගොල්ලෝ ඒගොල්ලන්ට උපදෙස් දෙන්න මොන පාරෙන් දෙන්න ඕන කියලා. නැත්නම් ආයෙ ගිහලා මගට හැරලා එන්න බෑනේ නේද? ඔය තමයි අපි එකලා දෙන්න රොෂාන්ට කියලා හොඳේ. ඒ වගේම තෙල් සම්බන්ධවත් අපිට ගැටලුවක් තියෙනවා මේ මොකද අර මේ ස්කැමයන්ට එනකොට ඒවට ගැටලුවක් තියෙනවා මේ කොයිද ගලගෙදර පාරෙන් එන එක ඊට පස්සේ ඒක අද උදේත් කතා කරා මේ පෙට්‍රෝලියම් එකෙන් ඒතකොට ඒක අපි කිව්වේ මේ පොලිසියයි ඒ RDA එකයි දෙක සම්බන්ධ කරගෙන පාරේ ස්ථාවරභාවය තහවුරු කරගෙන මෙන්න උත්සාහ කරන්න කියන එක ඒගොල්ලෝ දැන් ඒ උත්සාහය ගන්නවා අපිට දැනට පොඩි බවුසර්ස් වලින් තමයි එන්නේ නමුත් අර පොඩි බවුසර්ස් කීපයකින් ගේන්න වෙන නිසා පුළුවන් තරම් උත්සාහ කරන්නේ අර එක්කම ගන්න ඒකත් මම කිව්වේ පොලිසිය සහ CPC මේ මාර්ග සංවර්ධනාධිකාරී සම්බන්ධ කරගෙන සුදුසු මාර්ගයෙන් අරන් ඉන්න කියන එක ඒකට ඒගොල්ලෝ දැන් අද උදේ සාකච්ඡා කරනවා කිව්වා. ඒතකොට අපිට දැනට තිබ්බේ තෙල් වල ලොකුම ගැටලුව තිබ්බේ ජනතුමනි උඩුදුම්බරට අරන් යන එක. උඩුදුම්බරට තෙල් නැතුව ලොකු ප්‍රශ්නයක් තිබුණා. හැබැයි දැන් ඊයේ පාර ක්ලියර් කරපු නිසා අපිට අර පොඩි බවුසර්ස් වලින් ලිටර් 6500 මේ බවුසර්ස් වලින් එතෙන් අරන් යන්න පුළුවන් තත්ත්වයක් පරීක්ෂා කරලා බලනවා දැන් CPC එක මේ පොලිසියත් මාර්ග සංවර්ධනාධිකාරියත් සාකච්ඡා කරලා. මම ඒක මේ CPC එකත් එක්ක කතා කරන්නකෝ. චියාමන් එක රාජකරුණත් එක්ක මම කතා කරන්නම්. හරි උඩුදුම්බරනේ. උඩුදුම්බරනේ. ඔව්. ඊළඟට අපිට මේ පළාත් අපේ දැන් ඇත්තටම ලොකු හානි වෙලා තියෙනවා පළාත් පාලන ආයතනවල පාරවල් 500කට වැඩි ප්‍රමාණයක් දැන් අපි හඳුනාගෙන තියෙනවා. ඊළඟට ඒකේ වෝටර් බෝඩ් කියන්නේ මේ ජල ව්‍යාපෘති තියෙනවා පළාත් පාලන ආයතනවල ඒ වගේම අනෙකුත් ආයතනවල ලොකු හානි වෙලා තියෙනවා. මේ පළාත් පාලන ආයතන අර රිජුවම ප්‍රජා ජල ව්‍යාපෘති නෙවෙයි ජනතුමනි මේ පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති. උදාහරණයක් විදිහට මහනුවර මහනගර සභාව නගරට ජලය දෙනවා එතන ජල ව්‍යාපෘතියක් තියෙනවා දැන් ඒක සම්පූර්ණයෙන් මේ කියලා තියෙන්නේ. ඒකට ඒ වගේ මේ පළාත් පාලන ආයතන සතු ජල ව්‍යාපෘති තමයි මේ ගොඩක් හානියටපත් වෙලා තියෙන්නේ. ඒවට මිලියන අපිට ජල ව්‍යාපෘති ටික 20ක් විතර තියෙනවා කියලා අපේ පළාත් පාලන කොම්සස් මේ වාර්තා කළා. ඒකට මිලියන 300ක් විතර අවශ්‍ය වෙයි ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරගන්න. ඒ වගේම පළාත් මාර්ග 500ක් පමණ දැනට දිස්ත්‍රික්ක තුනේ ඒතර ඒවා කරන්න ඕනකම තියෙන්නේ ඒවට ඒ මුදල් සැපීම අපි කරන්න ඕන මුදල් කමිසම හරහා පළාත් පාලන ආයතන වෙත නේද? ඔව් පළාත් සභාවට දුන්නාම පළාත් සභාවෙන් අපි පළාත් පාලන ආයතන වලට එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකට දීලා වැඩක් නැහැ නේද? ඔව් මට පැහැදිලි. ඒතර අනිකුත් ආයතනත් ඒ වගේ අත්‍යවශ්‍ය දැන් මේ පළාත් පාලන ආයතන වල මේ සංවර්ධන කටයුතු කියන්නේ ආපදා මේ සකස් කරගන්න තවත් මිලියන 200ක් විදිහට පළාත් පාලන කොම්සාරිස්තුමිය අපෙන් ඉල්ලලා තියෙනවා මිලියන 2000ක් පමණ මේ ටික ඉතින් ඒ මිලියන 2000ක් පමණ ලැබුණොත් අපිට මේ ටික ඉක්මනට කල්පනාකරණය කරගන්න පුළුවන්. ඒක අපි මිලියන 2000ක් පළාත් සභාවලට වෙන් කරලා දුන්නොත් ඕගලන්ට පුළුවන්කම තියෙනවා ප්‍රාදේශ සභා මට්ටමින් තියෙන වැඩ ටික බේරන්න විසඳන්න. ඒ ගැටලු ටික විසඳ ගන්න පුළුවන් වෙනවා අපිට ජනතුමනි. අද මම මේක ඉවන්න කියන්න. හොඳයි. PRD පාරවල් ජනතුමනි PRD පාරවල් සමහර ඒවා මේ දැන් උදාහරණයක් විදිහට හන්තාන පාර ගත්තොත් හන්තාන පාරේ 6 වෙනි කිලෝමීටරෙන් එහාට යන්නම බෑ ගහා පැත්තට සම්පූර්ණයෙන් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒකට අපිට අස්තමිත කිරීම පිළිබඳව දැන් හිතා ගන්නවත් අපි සමහර ඒවා කරන්න වෙයි ලේකම්තුමා අර දැන් ලොකුම ඒවා මං හිතන්නේ අපිට භාණ්ඩාගාරයෙන්ම දරන්න අමාරුයි සමහර වෙලාවට නේද? ඒකට අපි ආධාර ගන්න බලමු. විශේෂයෙන් ඔය පළාත් පාලන සතු පාරවල් වල සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? ඔව්. ඒක යථාවත් කරන්න අපි පොඩි පාරවල් ටිකයි ඔබතුමාලා කියපු පළාත් පාලන ආයතන පොඩි පාරවලුයි ඒ වගේම ජල සැපයීම සඳහා අවශ්‍ය වෙන සානිකුත් පහසුකම් වලට මිලියන 2000ක් දැනට අපි වෙන් කරන්න කියන්නම් එවන්න කියන්නම් කොහොමද? හරි. මදයි ජනතුමනි අපේ නිකන් ඔබතුමාගේ දැන ගැනීම සඳහා මම කියන්නේ මිලියන 8100ක විතර පමණ අපි නිකන් දැනට දර වශයෙන් ඇස්ටිමේට් කළා. 8100ක් විතර. ඒ කියන්නේ මොනවටද? 8100ක පමණ අර මූලිකව සියල්ල ආවරණය කරන්න නෙවෙයි. මූලිකව මේ කටයුතු ටික කරගන්න මිලියන 8100ක පමණ ඒක හැබැයි ඒ වගේව නේද? ඒක තියෙනවා අධ්‍යාපන වාරි මාර්ග සෞඛ්‍ය ටික ඔක්කොම ඇතුළත්ව තමයි තියෙන්නේ. මිලියන 8100ක විතර අවශ්‍යතාවයක් තියෙනවා. අපිට එහෙම මුදල් ආවොත් මූලික වශයෙන් හඳුනාගෙන තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ තියෙන ක්‍රමවේදය නම් මම අහන්නේ දැන් එහෙම මුදල් ආවොත් අපිට මේ දෙසැම්බර් මාසය ඇතුළතම වියදම් කළ හැකි මුදල්ද නැත්නම් ඊළඟ බජට් එකට යන්න ඕනේ ඒවද? බෑ ජනතුමනි මේ දෙසැම්බර් මාසය තුල සමහර අපිට කොහොමදත් අවසන් කරන්න බැරි වෙනවා. හරි මට කියන්න දෙසැම්බර් මාසය තුල අවශ්‍ය මුදල් ප්‍රමාණය කියන්නකෝ නේද? දෙසැම්බර් මාසයට අවශ්‍ය ප්‍රමාණය අපි කියන්න වෙනම ගන්න ඒක කියන්නේ නැත්නම් අපිට
මේ ඊළඟ බජට් එකට අපි දාගන්න ඕන නේ ඉතුරු ටික නේද? මට ඒ ටික හදලා එහෙම කියන්න. ඊළඟ බජට් එකට යන්න පුළුවන්. ඒකට අපිට මේ මුළු ගාන මේ වශයෙන් තිබ්බොත් ඉතුරු අපි මේ අවුරුද්දේ මේ මාසෙට අද පළවෙනි දන්නේ මේ මාසෙට අවශ්‍ය ප්‍රමාණය ජනතුමනි අපි වෙනම හදලා කියන්න. හරි මට වැඩම හදලා එවන්න කොහොමද? හොඳයි සංජය ජන. ඊළඟ අපිට වයඹ වයඹ මේ අපි සංඛ්‍යාල ඉගෙන ගත්ත කරන තියෙන සියලුම දේවල් වල එකක් තමයි පළාත්පාලන ආයතන වල ජලය සම්පාදනය සඳහා ඉන්දියන් හයි කමිෂන් එක මට උදව් කරනවා කිව්වා. ඒගොල්ලෝ මොනවද ඕන කියලා. මම කිව්වා දැනට ඕන කටින් මැෂින්ස් උයි වෙල් වෝටර් ක්ලීන් කරන මැෂින්ස් උයි. අපි ඒකට ප්‍රාදේශීය සභා පළාත්පාලන ආයතන 33කට අපි 3 ගානේ ඉල්ලුවා. අපි ඉන්දියන් හයි කමිෂන් එකේ දෙනවා කියලා කිව්වා. එතකොට ඒක තමයි මේ ජලය පිරිසුදු කරන වැඩේ. ඊළඟට අපි රෝහලේ තියෙන ස්ථාන 26ක් ගැන කිව්වා. රෝහලේ සමහර ඒවා පාරවල් කැඩලා නිසා රෝහල් 26ක නේද? පළාතෙම රෝහල් 26ක නේ. රෝහල් 26ක ප්‍රශ්න තියෙනවා. ඒවට මොනවද කරන්න තියෙන්නේ? ඒවට කරන්න තියෙන්නේ මේ පළාත්පාලන මේ පළාත් අධ්‍යක්ෂතුමාත් මෙතන ඉන්නවා. එතුමා කියයි විස්තර කරන්න තියෙන දේවල්. මොකක්ද අධ්‍යක්ෂතුමා එතන තත්ත්වේ? ඒ රෝහල් ජනාධිපතිතුමාගේ මම ප්‍රධාන ලේකම් වයඹ ප්‍රධාන ප්‍රාදේශික රෝහල් දෙකක් දැනටත් ඉන්ටර්නෙට් එකක් පොදු දාලා ඉදිරිපත් ගන්න කියන දෙක ඊට අමතරව MOH 12ක් වෛද්‍ය ආයතන සාමාන්‍ය ප්‍රාථමික සත්කාරයක ගැටලු ඔක්කොම 26ට ඩැමේජස් වාර්තා වෙලා තියෙනවා. ඉස්තරම මූලික රෝගවල ඒ වගේම දුර්නාගම වල ශික්ෂණ රෝහල ඒක ජාතික කරන්නේ ඒකෙත් යම් වාර්තාවලට වතුර දැම්මා. ඒකෙත් අඩුපාඩු වගේ වාර්තා වෙලා තියෙනවා. හලාවත රෝහලේ ප්‍රශ්න බේරුණාද? හලාවත රෝහලේ දිගටම ප්‍රශ්නය ආවා. ඒගොල්ලන්ගේ ජෙනරේටරේ තියෙන්නේ 15. ඒ නිසා එතන යටවීමේ අනතුරක් තියෙනවා කියලා ප්‍රශ්නය ආවා. ඒක දැන් ප්‍රශ්න නිරාකරණ වෙලාවක් තියෙන්නේ. රෝහල් අධ්‍යක්ෂ පළාත් රෝහලක් නෙමෙයි ඒකෙත් අඩුපාඩු සකස් කරගෙන පවතිනවා කියලා තමයි අපේ වාර්තා වෙලා තියෙන්නේ නේද? හරි. හරි කියන්න ඊළඟට මාර්ග ජනාධිපතිතුමනි අපේ පළාත් පාලන මාර්ග වල පිට දැනෙච්ච දැනට වාර්තා වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තාම පුත්තලා දිස්ත්‍රික්කයේ වත්ල සියල්ලම පැහැර වෙලා නැහැ. දැන් මෙහෙම බලමු කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය මේ පැත්තේ රස්නායකපුර කොබීගණය නිකවැරටිය මහව ඒ වගේ ප්‍රදේශයි මේ පැත්තෙන් මහවය නිසා පන්නල ගිරිඋල්ල වගේ ප්‍රදේශවල තමයි වැඩි ඩැමේජ් එක උනේ නේද? එතකොට මේ පැත්තේ ජොඩංගස්ලන්ද මාවතකම් පැත්තේ නායාම් වාර්තා වුණාද? ඒ ප්‍රදේශවල නායාම් වාර්තා වෙලා තියෙනවා ජනාධිපතිතුමනි. කොහොමද නමුත් දැන් ගණනය කරලා තියෙන විදිහට මාර්ග පද්ධතියේ කුරුණෑගල ප්‍රධාන මාර්ග ඩැමේජස් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ ජල තක්සේරුව මිලියන 1800කට ආසන්නයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හරි. ඊට අමතරව පළාත්පාලන ආයතන වල විශාල මාර්ග ප්‍රමාණයක් ඩැමේජස් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ තාම ගණනය කරමින් පාස්කා තක්සේරු කරලා අපි ඉදිරියට පුළුවන් ජනාධිපති කාර්යාලයට කරන්න කියලා. ආටිවේ ටික යොමු කරන්නකො නේද? සාමාන්‍ය ජනතාව අවතැන් වුණු ජනතාවට ආහාර පාන පානීය ජලය සනීප ආරක්ෂක සේවාවන් ඒවා කොහොමද පවතින්නේ? ආහාර පාන සාමාජික ලේකම් කාර්යාලයට නැගියක් තියෙන්නේ කරපාදලාතුරු ඊට පළාත්පාලන ආයතන අපේ පළාත්පාලන ආයතන සියල්ලටම උපදෙස් දීලා තියෙනවා. යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවට සඳහා පළාත්පාලන ආයතන වල අරමුදල් යොදවලා ආහාර සපයන්න කියලා. ඒ වගේම මේ පළාත්පාලන ආයතන විශාල ප්‍රමාණයක් ආහාර සැපීම් ලැබුව අවස්ථාවේ අඳුරු වලට දා අද අවතැන් වූ පිළිසෙට ඊට අමතරව දැනට පළාත්පාලන ආයතන වලට උපදෙස් දීලා තියෙනවා. මොනවද යන්ත්‍ර සූත්‍ර ප්‍රකාර අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා කුලියට වුත් අන්සි මිලදී දෙකින් අරගෙන කියලා තියෙන මාර්ග බාධා සහ නිවැරදි වලට වෙලා තියෙන හානි පොදු ලිං පුද්ගලයන් සීම සඳහා මැදිහත් වීම කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා පළාත්පාලන. හරි. මට පොඩ්ඩක් මධ්‍යම පළාතේ ලේකම්තුමා අර පළාත් පාලන ආයතන සඳහා මිලියන 2000ක් ඉල්ලුවනේ. ඒ මිලියන 2000 කැපිටල් රිකරන්ට් ලෙස කියන්න පුළුවන්ද නැත්නම් කොහොමද ඒක? සර් අපි ඒක ඉල්ලුවේ කැපිටල් වලට. කැපිටල් වලින් නේද? හරි. ඒ කියන්නේ මේ මාර්ග ජල ඒ වගේ දේවල් තමයි අපි දැනගන්න අර
බජට් එකේ සීමාවන් ඇතුලේ අපි ඒක ඇලොකේට් කරගන්න කොහොමද කියලා බලන්න. කැපිටල් එක මේ 2025ට වෙන් කරපු මුදල් මිලියන 300ක් ඉතුරුලා තියෙනවා. ඒතකොට මේ මිලියන 300ට අමතරව මේ ටික හම්බුනොත් අපිට මේ ටික මේ මැනේජ් කරගන්න පුළුවන් සර්. හරි. මේ අපිට ප්‍රතිපත්තිය මට විනාඩියක් දෙන්න පුළුවන්ද මේ වයබල ඒකම්තුමා ඔව්. පළාත් පාලන ආයතන වල කාර්යයන් ටික පාරවල් ටික පානීය ජලය සපයන එක ඒ වගේ වට කොච්චර මුදලක් ඇස්තමේන්තු කරලා තියෙනවද? දැන් අපිට ධන වශයෙන් ඇවිල්ලා තියෙන කියන 2500 විතර වගේ ඉලක්කම සුද්ධිය ආදායම තමයි මේ ජනාධිපතිතුමනේ. තියෙන්නේ නේද? තාම අපිට නියම තක්සේරුවක් ඇවිල්ලා නැහැ. මට තේරෙනවා සමහර පළාත් වලට මේ නිකවැරටිය බිංගිරිය වගේ පළාත් වල තාම මං හිතන්නේ නැහැ වාර්තා ගන්න පුළුවන් වේවි කියලා නේද? හරි. ඒ ටිකත් අපිට හදලා මේ අවුරුද්ද කොච්චර මුදල් ප්‍රමාණයක් වේදන් කළ හැකිද කියන එකත් හදලා අපිට එවනවද? දිස්ත්‍රික්කයේ අපිට දැන් ගණනය කරලා තියෙන විදිහට 115කට වැඩි වැව් අමුණු පැලමාන් පැටලා ගිහිල්ලා තියෙනවා. ගෝජන සේවා අපේ පළාත් මාර්ග දෙපාර්තමේන්තුව පළාත් මාර්ග හරි. අපේ පළාතේ වැව්වල සංඛ්‍යාවෙන් තමයි අපි මේ සංඛ්‍යාව කියන්නේ. කියන්න පුළුවන් නේ. හරි. කොහොමත් අපි ඔක්කොම හොඳම ඩේටාබේස් එකක් හදාගන්න අපි කොහොමද දැන් වර්ල්ඩ් බැංක් එක කතා කරලා තියෙනවා සම්පූර්ණ මේකේ තියදු විනාශය පිළිබඳව ඒගොල්ලෝ අධ්‍යයනය කරලා වාර්තාවක් ලබා දෙන්න. නමුත් දැන් අපි බලන්න ඕනකම තියෙන අර ජනතාවගේ ජන ජීවිත ඉක්මනින්ම යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් ටික හදාගන්නමු. අර සමස්තම විනාශය ගොඩ ගන්න මම හිතන්නේ රාජ්‍ය අරමුදල් ප්‍රමාණවත් නැහැ නේ අපි කාටවත් තේරෙනව නේද? ඒ නිසා අපි අර පළාත් පාලන ආයතන වල සාමාන්‍ය ජනතාවගේ දිනදා ජීවිතයට අවශ්‍ය වෙන පහසුකම් වලට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණයත් ඒ මුදල් ප්‍රමාණය මේ දෙසැම්බර් මාසේ කොච්චර ප්‍රමාණයක් වියදම් දරිය හැකිද කියන එකත් එක්ක මට වාර්තාවක් එවන්නකෝ අපේ කපිලට දෙන්නකෝ හොඳේ. So it ඒ වගේම විකල්ප සහ අත්විශ්වාස ක්ෂේත්‍රයේ නම් විචාර විනාශයක් වෙලා තියෙනවා වයම් පළාතේ විශේෂයෙන් කෘෂි වගාහානි. ඒ කියන්නේ කුරුණෑගල දැන් අර මහවැලි කලාප වලට වඩා ටිකක් වේලාස්සනින් වගා කරනවා නේද? විතර වගා කරලා තිබ්බේ. ඒවට ඒ කියන්නේ ගොයන් තිබ්බේ සති කීයේ වගේ ගොයන්ද තිබුණේ? අපිට ඉන්නවද පළාත් මේ අපේ කුසිකර්ම අධ්‍යක්ෂතුමයි? මෙතන ඉන්නවා. ඔව් කුසිකර්ම අධ්‍යක්ෂතුමා මොකක්ද තත්ත්වය ඇත්තට මේ ගොයම් වල? ඔක්කොම විනාශ වෙලාද අපි නැවත වගා කළ යුතුද ඒවා? ජනපතිතුමනි සාමාන්‍යයෙන් මාසයකට ආසන්න ප්‍රමාණික වයස තියෙන වගාවන් තමයි තිබුණේ. බොහෝ ඒවා අපිට විනාශ වෙලා තිබෙනවා නැවත වගාවකට යන්නේ හැකියාව තිබෙනවා. ඒ වුණත් ඒට අවශ්‍ය කරන විතර වේලි ප්‍රමාණය සම්පාදනය කරගෙන ඒක වගාව නැවත ස්ථාපනය කිරීම කරේ හැකියාව තිබෙනවා. දැන් මෙහෙමනේ තියෙන්නේ අපිට හැමදාම මේ කුසිකර්ම අධ්‍යක්ෂතුමා පැන නගින ප්‍රශ්නේ තමයි අපිට මේ වගා කරපු බිම් ප්‍රමාණය හානිය කොච්චරද කියලා තක්සේරු කරන්න කාලයක් යනවා. දැන් මම හිතන්නේ අපි නැවත වගා කරනවා නම් මේ දෙසැම්බර් මාසය තුල අපි නැවත වගා කරන්න ඕන. දෙසැම්බර් මාසේ පැන්නොත් අපිට අර පැත්තේ මහවැය යහුව වෙනවා අප්‍රේල් විතර වෙනකොට. ඒ නිසා දෙසැම්බර් 20 25 අතර අපි වගාවන් කරලා අවසන් කරන්න ඕන. එහෙම වගාවන් කරලා අවසන් කරන නම් අපි ඉක්මනින් මේගොල්ලන්ට ලබා දිය යුතු වන්දි මුදල් පිළිබඳ වාර්තාවත් ඒ වගේම ඔබතුමාලගේ පැත්තෙන් මම හිතනවා බිත්තර වී මොකද ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ පැන නගින්න පුළුවන්. බිත්තර වී අවශ්‍යතාවය ටිකක් හොයාගෙන පෞද්ගලික අංශය සතුව තියෙන ගොවීන් අතේ තියෙන වී ටික හදලා ඒ බිත්තර වී වලට අර පැලවෙන ප්‍රතිශතය බලලා ඔයගොල්ලන්ට සහතිකයක් ලබා දීලා බිත්තර වී ටික එකතු කරගන්න එකත් වැඩසටහනක් හදන්න ඉක්මනින්ම නේද? ඊළඟ මට චුට්ටක් මේ මධ්‍යම පළාතේ එළවලු තත්ත්වය මොකද්ද වෙලා තියෙන්නේ? මධ්‍යම පළාතේ මේ කෘෂිකර්ම සම්බන්ධව ඇත්තටම මේ ගැටසහගත තත්ත්වයක් තියෙනවා සමහර ප්‍රදේශවලට. ඒක මම දැන් ලුකුවටම බලපාලා තියෙන්නේ නූරියලේ දිස්ත්‍රික්කයට. හැබැයි නූරියලේ දිස්ත්‍රික්කයේ ජනතුමනි අපිට මේ සංවේදන පහසුකම් ඇති කරගත්තේ අපි ඊයේ ඉඳලා තමයි දිසාපොත්තුමිය හා අනිකුත් කණ්ඩායම් සම්බන්ධ කරගන්නේ. මේ ඒ ඉඳලා මූලික තොරතුරු ටික ගත්තට අපිට ඒ ගොඩක් දේවල් වලට තොරතුරු ලැබෙනවා. එළවලු හිගයක් ඇති වේවිද විශාල ප්‍රශ්නයක් මතුවලා අන්න ඒක චුට්ටක් බලන්න ඕනේ. අනිවාර්යෙන් ඇති වෙනවා කියන තැනක තමයි ඉන්නේ. මේ හැබැයි අපි කිව්වා අපිට පුළුවන් තරම් ඉක්මනට විස්තර ටික දෙන්න වගහානි වල තියෙන තොරතුරු ටික කියලා හිතන්නේ. ඒක හැබැයි අද උදේ වෙනකොට අපිට උදේ වෙනකොට ඒ තොරතුරු ටික ගන්න හැකියාව ලැබුණ නැහැ ජනතුමනි. වයඹ අර මේ කුකුල් ෆාම් වලට මොකද්ද වෙලා තියෙන්නේ? ලක්ෂයට වැඩි කුකුල්ලු ඉන්නකු පාස් විනාශ වෙලා කියලා ආරංචිය තියෙන්නේ. ඒවා තාම ගණනය කරලා මේ ගණනය කරගෙන අද අවශ්‍යකට අපේ තොරතුරු නියමයට දෙන්න පුළුවන්. ඒක අමතරව වෙන
උගුරු නොවන වගාවන් විශාල ප්‍රමාණයකට හානි වුණා කියන කවුරු කියන ඒවා ඒ ටික හදන්නකෝ නේද? මට අතන ප්‍රශ්නයක් පැන නැගුණා. කරුණු දෙකක්. එකක් තමයි ඒගොල්ලෝ කිව්වා අර මද හර්ඩ් එකේ ඉන්නවා කිව්වා අවශ්‍ය නම් පැටව හදන මද. ඒ ෆාම් වලට හානියක් වෙලා නැහැ කියලා කිව්ව කණ්ඩායම්. දෙවෙනි එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් කිව්වා අපි මේ කුකුල්ලු මිය ගියපුවාම ඒගොල්ලෝ අර වල දාන්න නීතිමය වශයෙන් බාධාවක් තියනවා කියලා. මම හිතන්නේ මේ නීතිය එන්නේ නැත්තේ අර මොකද්ද ඔය වෛරස් මොකක් හරි බෝ වෙනකොට වෙන්නේ නැති එක එන්නේ නැත්තේ. ඒ නිසා ඒගොල්ලන්ගේ කිව්වා මේ මිය ගියපු අය වල දාන්න අවස්ථාව හදලා දෙන්න කියලා. ඔව් ඒක බලන්න මොකද එහෙම නීතියක් තියෙනව නේද? පසුව අපේ ඉන්නවද පළාත් අධ්‍යක්ෂතුමා? නෑ අධ්‍යක්ෂකතුමිය නෑ සම්බන්ධ වෙලා මේ පුස්කාර ලේකම් තමයි. ඔව් කුසිකර්ම ලේකම්තුමා. සර් එතන මේ මියගිය මම කිව්ව අපේ පළාත් අධ්‍යක්ෂතුමාට එක සාකච්ඡා කරන්න මද හර්ඩ් එක ඉන්නවනම් සර් අපිට ලොකු සාහනයක් මොකද අපව ඉක්මනට ඒ කර්මාන්තය යටවත් කරගැනීමේ හැකියාව තිබෙනවා. දැනට ගොඩක් හානි වෙලා තිබෙන ප්‍රදේශවල ජනාධිපතිතුමාට තාම බැසිමින් පරිමින් යනවා. ඒ නිසා යම් දින අවස්ථාවක වෙලාවක අපිට යනවා මේකේ හානිය ගොඩක් ආසන්න වශයෙන්ම සංසේරු කරගන්න. මොකද මේ සමහර පාම්වල ඊයේ වෙනකොට තමයි අපිට ඒකට යෑම හැකියාව තිබුණේ. හරි අපි ටික බලමු නේද? තුරුමැද ජනාධිපතිතුමාට ඔව් ආණ්ඩු කරමු. අපි චක්‍රාකි කරගෙන තියෙන தත්ත අපිට වඩාත් මහත්මයාට අපි දැනුම් දෙන්නම්. දැනට අපිට ප්‍රශ්න හැටියට තියෙන්නේ විදුලිය සම්බන්ධයෙන් ගල්නාව ප්‍රදේශයේ තමුත්තක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගල්නාව ප්‍රදේශයේ විදුලිය ඇනහිටලා තියෙනවා. ඒකම අපර ප්‍රදේශයේ ජල සැපයුම ඇනහිටලා තියෙනවා. ඒකම අපිට අබරණට වතුර දෙන්න මොන ව්‍යාපෘතියෙන්ද? ඒක ඉබ්බන් කටුවෙන්ද දෙන්නේ? ඉබ්බන් කටුවෙන් දෙන්නේ. ඔය කියන්නේ ප්‍රධාන නල මාර්ගයේ කැඩිලා තියෙන්නේ කුකුරුලා. ද වෝටර් බෝඩ් එකට කතා කරද්දි මම කතා කරන්න. ඔව්. ගල්නාව ප්‍රදේශයේ ගල්නාව ජල සම්පාදන ප්‍රාන්තස්ථානට විදුලිය නැහිටීම නිසා අන පොම්ප නතර වෙලා තියෙනවා. ඒකම මනම්පිටිය සහ සෝමාවතී ප්‍රදේශවලට ගමනාගමනය අවහිර වෙලා තියෙන මාර්ග ප්‍රවේශය තවමත් ජලය කියන්නේ මනම්පිටිය මේ ඒ හරි වතුර තාම මේ ඔව් තව පස්ස එහෙට යනවා තව මහවැලි ගඟෙන් තව පහළට යන නිසා මම හිතන්නේ මනම්පිටිය පාලම හරිය තව ටික වෙලාවක් තව ටික දවසක් යයි නේද වතුර බහලා යන්න. ඒකම සෝමාවතී ප්‍රදේශයත් ඊළඟට අනුරාධපුර කුතලමහරා ගොන් මාර්ගයේ ඒ තත්ත්වයේ තියෙන තවම. ඒ කියන්නේ කලාවේ හරිය. කලාවේ හරිය. ඒ වගේම ජනාධිපතිතුමනි දැනට අපි ගණනය කරලා තියෙනවා උඟුරු හෙක්ටයාර 650ක් පමණ විනාශ වෙලා තියෙනවා. වඩේරුව හෙක්ටයාර 889ක් පමණ විනාශ වෙලා තියෙනවා. අනිකුත් අතිරේකව හෙක්ටයාර 189ක් අපේ ආණ්ඩු කරන එහි කුඹුරු මහවැලි කුඹුරු ටික වතුර දුන්නේ කවද ඔක්තෝබර් නොවැම්බර් පළවෙනිදනේ. ඔව්. එහෙනම් සති දෙකක වගේ ගොයම තමයි ඇත්තේ නේද? ඒක සර් වෙනස් වෙනවා පළාත් සභාවක. ඔව් ඒ කියන්නේ මහවැලි නැති අර පළාත් සභාවල ජලාශවල යන ඒවා ඔව් මාසෙක විතර ගොඩම තියෙනවා සමහර ප්‍රදේශවල අනිත් ඒවා සර් තියෙන්නේ වල ප්‍රදේශවල මාසෙක විතර ගොයම් තියෙන්නේ මේ වෙනකොට මහවැලි සහ අන්තර් පළාත් ප්‍රදේශවල සති දෙකේ වගේ ගොයම තියෙනවා. ඒවා යලි යථාවත් කරන්න බැරිද නිකන් වතුර බහැලා ගියපුවාම ගොයම් ගහක් කෙලින් වෙලා ආපහු එන තත්ත්වයක් නෙමෙයි තියෙන සම්පූර්ණ මඩ වැලි වලින් යට වෙලාද තියෙන්නේ කුඹුරු. දැන් තියෙන තත්ත්වය මඩ වලින් එමේ යට වෙලාද තියෙන්නේ. ඔව් දැන් තියෙන තත්ත්වය අනුව හෙක්ටයාර 680ක් විතර සම්පූර්ණ යට වෙලා තියෙනවා. 20600ක් විතර හෙක්ටයාර. ඔව් හෙක්ටයාර. එතකොට අනිත් ඒවා තව පිළිකාව වෙන තත්ත්වයේ තවගේ තමයි තියෙන්නේ. ඒක අපිට තාම සම්පූර්ණයෙන්ම කැලකුලේ නැහැ. අපි දැන් මේ දවස් නමුත් අපිට මම අර කලින් කිව්වා වගේ අපිට සැලසුමක් හදාගන්න පුළුවන්ද මේ දෙසැම්බර් මාසය ඇතුළත ඒ ටික යලි වගා කරන්න පුළුවන් විදියට. පුළුවන් ජනතාවට මේ පුළුවන් නේද? ඒක අපිට විතර වී සහ බිම්සකස් කරන්න යම්සි ආධාරයක් ලබා දෙන්න වෙයි. විතර වී වලට නේ. ඔව් අපිට ආධාරයක් ලබා දෙන්න. ඔයගොල්ලෝ ඒවා ඔක්කොම ටික හදන්නකෝ. ඔයගොල්ලෝ හදන්න මේ මොනවද විතර වී වලට ඊට පස්සේ මම හිතන්නේ බිම් සකස් කරගන්නත් මුදලක් දෙන්න වෙයිනේ. ඔව් බිම්සකස් කරන්න යම්සි මුදලක් දෙන්න වෙනවා ජනතාවට. ඒවා ඔයගොල්ලෝ අර හොඳට නාමලී මේ කාඩ් එක හදලා තියන්න කොහොමද? අපි ඉක්මනින් පටන් ගමු. කොහොම හරි අපි මහා කන්නේ සාමාන්‍යයෙන් අපේ හෙක්ටයාර 8,50,000ක් විතර වගා කරනවා. මම හිතන්නේ මේකට ගොදුරු වෙන ප්‍රදේශවල හෙක්ටයාර 5,00,000ක් වගේ තිබිලා තියෙනවා. ඒකෙන් මම හිතන්නේ හෙක්ටයාර 2,00,000 3,00,000ක් යට වෙලා ඇති.
ඒ නිසා මම හිතන්නේ ඕගොල්ලෝ දිස්ත්‍රික් මට්ටමින් ඒක හදන්න අපි හැම කුසිකර්ම පළාත් කුසිකර්ම අධ්‍යක්ෂතුමාම වගකීම බාර ගන්න. ආපහු මේ මහකන්නේ ඒ කුඹුරු ටික මේ දෙසැම්බර් මාසෙ තුල වගා කරනවා කියලා. පුළුවන් නේද? පුළුවන් ජනපතිතුමා. පොළොන්නරුවේ මම හිතන්නේ ලොකු හානියක් වෙලා නැහැ නේද කුඹුරු වලට? පුහානියක් වාර්තා කරලා නැහැ ගරු ජනාධිපතිතුමනි. නමුත් දැන් අපිට ඊට අමතරව ඒක සමානව දෙනු කැඩුණු වැව් 42ක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ කපාන ඒවා පොඩි වැව්ද? පොඩි වැව් 42ක් ඊළඟට අපි මේ ජලයේ බැමි ඉවත් කරලා මේ ජලය අඩු කරපු වැව් 94ක් සම්පතේ වාර්තා. ජලය ඉවත් කරපුවා කීයක් තියෙනවද? අඩු කරපුවා 94ක්. ඇලහැර ව්‍යාපාරේ ඒකේ තත්ත්වය මොකද්ද බැලුවද? මම හිතන්නේ මින්නේරිය, කවුඩුළුවය, අනිත් පැත්තෙන් ගිරිතලේ වගේ ව්‍යාපාරව ගම් වතුරක් ගියේ නෑ වගේ මට තියෙන තොරතුරු. නමුත් මෙතන බලන්න ඕන ඇලහැර නේද? මණන්පිටිය සෝමාවතී ප්‍රදේශ විතරයි අපිට වාර්තා කරලා තියෙන ඇලහැර සම්බන්ධයෙන් වාර්තා වෙනවා වෙලා නැහැ. බලන්න ඇලහැර මම හිතන කණ්ඩායම කොටු වෙලත් හිටිය අපි මින් ගිහලා මුදව ගත්ත ඒගොල්ලෝ. චුට්ටක් බලන්න ඇලහැර ප්‍රදේශ මොකද කියලා. කොහොමත් මම හිතන්නේ මේ කුසිකර්ම අධ්‍යක්ෂතුමා ඔක්කොම තොරතුරු ටික හොයාගන්න ඉක්මනින්ම හොඳේ. ආයෙ කියන්නේ අපේ ප්‍රාදේශීය නිලධාරීන් යොදවලා අන්තිම ගොවියත් ඒ ගොවියාගේ හානියේ ප්‍රමාණයක් පිළිබඳව වාර්තාව හදාගන්න ඉක්මනින්ම. මොකද අනිත් ඒවා අපිට දැන් පාරක් හදන එක චුට්ටක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි වගාව ප්‍රමාද වෙන්න බෑ. මොකද අපිට සීසන් එකක් තියෙනවා. ඒ සීසන් එක ඇතුළේ වගා කරන්න ඕන. පරිජනතුමෝ මේ විස්තර ටික මේ සාතය අතනදම ඔක්කොම ඉක්මනින් ගන්නකො අපි ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඉක්මනින්ම. හොඳයි. හරි. උතුරුමැද ඒ තරම් ප්‍රශ්න තියෙන මේ වසන්ත ආණ්ඩුකරතුමා. දැනට අපිට ප්‍රශ්න හැටියට තියෙන්නේ ඒ ටික තමයි. නමුත් අර අපේ PRD එකනොත් අපිට වාර්තා වෙලා තියෙන යම් මාර්ග අවහිරවීම් සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒකට මිලියන 600ක් පමණ අවශ්‍යයි කියලා දැනට අපිට දැනුම් දීලා තියෙනවා සරව. දැනුම් දීලා තියෙනවානේ. ඊළඟට අර කැඩුණු වැව් සහ ඒ ජලය අඩු කරන ලද වැව් ඒවා අවශ්‍ය වෙන මම හිතන්නේ කුලිකරණ අන්තයත් එක්ක අපි ඒ සම්බන්ධයෙන් හරි ඒක හදන්න කොහොමද? නැගෙනහිර අපේ ජනපතිතුමා අපේ දැනට ප්‍රධානම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊයේ මාවිල්ලාරු සිද්ධිය නිසා තාම වතුර බැහැලා නැහැ මුත්තූර්, කින්නියා, නීලපොළ, සේරුවිල්ල ප්‍රදේශවල. ඉතින් ඒ නිසා ඊයේ හවස ඊයේ උදේ වෙනකොට මුත්තූර් ප්‍රදේශයේ මේවා ස්ථාන මධ්‍යස්ථාන අවතන් මධ්‍යස්ථාන 11 ඉඳලා දැන් මේ වෙනකොට අද උදේ වෙනකොට ඒක 24 දක්වා වැඩි කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හානි පිළිබඳ දැනට ඇගීමක් කළ නොහැකි තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම පාරවල් දෙකක් තියෙනවා. ත්‍රිකුණාමලේ මඩකලපු පාර වෙරුගල් වලින් යට වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් එන්නත් විදියක් නැහැ. මනම්පිටියේ පාර ලොක් වෙලා නිසා එතන යට වෙලා තියෙනවා. නමුත් මඩකලපුව දිස්ත්‍රික්කයේ තැන් වල ප්‍රධාන පාරවල් අම්පාරෙන් එන පාර ඒක ඕපන් කරන්න පුළුවන්. අම්පාරෙන් එන පාරත් අම්පාරෙන් එන්න වෙන්නේ එක්කෝ මනම්පිටියට ඇවිල්ලා එහෙම නැත්නම් ඒ කියන්නේ කොළඹට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ ත්‍රිකුණාමලේ මම කියන්නේ කොළඹින් ප්‍රවිෂ්ඨ මාර්ග තියෙනවනේ අපිට මේ මඩකලපුවට නේද? ඔව් කොළඹින් ප්‍රවිෂ්ඨ මාර්ගයේ තියෙන අම්පාර පැත්තේ ට්‍රින්කෝ හරහා යන්නත් බෑ, පොළොන්නරුව හරහා යන්නත් බෑ නේ. එහෙම තියෙනවා. අම්පාර මඩකලපුව පාරත් තාම හරියටම මේ යට ඒ කියන්නේ තාම තියෙන්නේ අපේ කල්මුනේ ප්‍රදේශය, එතකොට මර්දමුනේ කාරතීව් මවඩිපල්ලි අර ඒ හරියත් තාම යට වෙලා දැන් තමයි අඩු වීගෙන යන්නේ. දැන් අද තමයි දෙපැත්ත කුඹුරු තියෙන හරිය නේද ඔය? ඔව් ඒ ටික තමයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශවල නමුත් දැන් මඩකලපුව සහ අම්පාර වතුර බැහැලා තියෙනවා. නමුත් අර දෙහිඅත්ත කණ්ඩිය දැන් බැහැගෙන යනවා. දෙහිඅත්ත කණ්ඩිය ඊයේ sannivedana පටන් ගත්තේ ඊයේ. දෙහිඅත්ත කණ්ඩියට සම්පූර්ණ බ්ලොක් වෙලා තිබ්බේ අපිට ඇක්සස් උත් නැතුව. නමුත් ජීවිත හානි එහෙම නැහැ. නමුත් අර අනිත් ප්‍රශ්න තියෙන්නේ දැන් ඔය හැමතැනම වගේ වතුර ප්‍රශ්න කියන්නේ විදුලිය බිඳ වැටීම් නිසා බොහෝ ප්‍රදේශවල ජල සැපයීම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සේරුවිලට ජල සැපයීම නැහැ. ඒ වගේ තැන් කිහිපයක තියෙනවා විදුලිය බිඳ වැටීම නිසා අපි හැමතැන්වලම හැකි හැමතැනකටම බවුසර් යොදලා වතුර ජලය දබා දෙනවා. ඊට අමතරව අපි එයා ලිෆ්ටිං කරනවා. අපි දැන් සේරුවිල වගේ ප්‍රදේශවලට ඊයේ විශේෂයෙන් පටන් ගත්ත අලුත් මෙහෙයුමක් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දැන් අද උදේත් වියලි ආධාර කිලෝග්‍රෑම් 1000ක් පමණ ලබා දීලා තිනවා.
අපි විශේෂ පියවරක් ගත්තා. අපි සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්ට මිලියන 5 ගානේ දුන්න හදිසි අවශ්‍යතා ඔය බැකෝ වැඩ ඒ වගේ පාරවල් සුද්ධ කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවට අපි අර ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් එනවට අමතරව හදිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රාදේශීය සභා සමග කටයුතු කරන්න කියලා සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්ට. ඊට අමතරව පාරවල් තාම ඇගීමට අපිට ඇගීම් ලැබිලා නැහැ. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ගොවිතැන් හානි. ගොවිතැන් හානි නම් ඊටාම කනගාටුදායකයි. හෙක්ටර් ලක්ෂයකට වැඩිය ඩැමේජ් වෙලා තියෙන අර ඔබතුමා කිව්වා වගේ අපි මේ සතිය ඇතුළත අපි උත්සාහ කරන්න කොහෙද ඒ ටික ඕගොල්ලෝ හදලා එවන්න ආණ්ඩුකාරතුමා හොඳේ. හොඳයි. මේ දවස් දෙක අම්පාරේ මේ අර දෙහියත්ත කණ්ඩිය පැත්තට තියෙන ඩැමේජ් එක පදියතලාව ඒ පැත්තට තිබුණට මේ පැත්තේ අම්පාර උහන ඒ පැත්තේ බලපෑම අඩුද? බලපෑම අඩුයි. දැන් ඒ කියන්නේ දැන් අවතැන් කඳවුරුත් බොහොම සුළු ප්‍රමාණයක් තිබ්බේ. ඇත්තටම අවතැන් කඳවුරු 5යි තිබ්බේ අවස්ථාන. දැන් ඊයේ වෙනකොට ඒකෙන් සෑහෙන දෙහියත්ත කණ්ඩිය ප්‍රදේශේ දෙහියත්ත කණ්ඩිය අම්පාර ප්‍රදේශවල ඒ කියන්නේ විශේෂ කල්මුනේ දැන් අර පැත්තට මේ අම්පාර කිව්වට කල්මුනේ පැත්තට තිබුණා. කල්මුනේට කොහොමත් මේ වතුර ගලන ප්‍රදේශයක් නිසා ඒ කල්මුනේ කිව්වට එතන ඉඳලා මර්ධමුනේ ඒ දිගටම දැන් ඒකෙත් මේ කියන්නේ මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය අඩු වීගෙන යනවා. දැනට මේ අවතැන් මධ්‍යස්ථානවල ප්‍රධාන ගැටලුව තියෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙත් මුත්තූරු කින්නියා වල තාම වතුර අඩු වෙලා නැහැ. නෑනේ. හරි. අපිට අර ටික වාර්තා ටික හදලා දෙන්න නේද? ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේම ග්‍රාමීය පාරවල් ටිකට කොච්චර පළාත් පාලන ආයතන වලින් ඒවා කරන්න ඕනද? මේ ඔව් ඒ ටික අපි දැන්මම අපි මේ ටික තුලා දෙන්නකෝ නේද? එතරම් මම කියන්නේ අර යලි වගාව ආරම්භ කරන්න පුළුවන් විදියකන ආණ්ඩුකාරතුමා අවධානය යොමු කරන්න හොඳේ. හොඳයි. හරි. දකුණු පළාත් ප්‍රධාන ලේකම් මම කතා කරන්නේ සර්. අපේ පැත්තෙන් ගත්තම අපිට ලොකු හානියක් නැහැ. ඒ කියන්නේ පළාතේ දැනට තියෙන අර මුදල් වලින් කළමනාකරණය කරගන්න පුළුවන්. අර මේ හම්බන්තොට තිස්ස මහරාමේ පැත්තේ පොඩ්ඩක් තියෙනවා කියලා ආවා. මහරාමේ තමයි සර් අවතැනුනේ. ඒ අද දවසේ වෙනකොට ඒ අය තාපහු නැවත ගෙවල් වලට යන ගානට ඉන්නවා. එතකොට අර කීප වගේ ගාල්ලේ මෙතන ගාල්ලේ මේ නාගොඩ නෙළුව කවලම වගේ ඒරියාවල මොකක්ද තත්ත්වය? ඒ හැමතැනම අවතන් වෙච්ච අය යම් ප්‍රමාණයක් හිටියා. එතකොට දිසාපත්තුමාත් ප්‍රාදේශීය ලේකම්වරුත් ඒ අයට අවශ්‍ය පහසුකම් සැලසුවා. ඒ කියන්නේ අපිට ආවේ සුළු ගම් වතුර තත්ත්වයක්. එතකොට අපිට කල්පනා ගින්ගගෙන් එතන ඒ ටික අඩුයි නේද? හරි. නිල්වලා ගඟෙන් මේ පැත්තව දෙනියාවේ පැත්තේ ප්‍රශ්නයක් ආවද? පිට පැත්තට ඒ පැත්තවල සුළු ගම් වතුර තත්ත්වයක් නැති වුණා. ගරු ජනාධිපතිතුමනි අපි ඒ ටික කළමනාකරණය කරගෙන තියෙන්නේ අපිට එහෙම. ඒ කියන්නේ ලොකු බාධාවක් නෑ නේද? ඒ නිසා මේ ලේකම්තුමා අපිට මේ පළාත් සභාවේ තියෙන උපකරණ අපේ ප්‍රාදේශීය සභාවල තියෙන උපකරණ නේද? කාර්ය මණ්ඩලයන් අපේ ඔය අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුත් එක්ක සාකච්ඡා කරලා මම හිතන්නේ ආපදා සහිත දිස්ත්‍රික් වලට යොමු කරන්න වෙයි. විශේෂයෙන් නුවරඑළිය බදුල්ල. ඒ වගේ තමයි අපිට අර ඒ කියන්නේ නායයාම් බහුල ප්‍රදේශවල තමයි ප්‍රශ්න ටිකක් බරපතල. දැන් තැන්න වගේ තියෙන ප්‍රදේශවල වතුර ගලාගෙන ගියපුවාම සාමාන්‍යයෙන් අපිට ඉක්මනින් ප්‍රතිසංස්කරණ වැඩ පටන් ගන්න පුළුවන්. නමුත් පස් කඳු කඩා වැටලා ගිලිච්ච තැන්වල අපිට අපහසු වෙන නිසා මම හිතනවා නුවරඑළිය බදුල්ල නුවර සමහර ප්‍රදේශවල කෑගල්ල ඒ වගේ පළාත් වලට ඕගොල්ලෝ සම්බන්ධීකරණය කළා ප්‍රාදේශීය සභාවල තියෙන උපකරණයි ටීఓ මහත්තුරු කාර්ය මණ්ඩලය යොමු කරන්න සැලසුමක් හදන්න හොඳේ. හරි සර් දැනටමත් අද දවසේ අපේ මාතර දිස්ත්‍රික්කයේ බදුල්ලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ මහනුවරටත් සපෝට් කරන්න පටන් අරන් තියෙන්නේ නේද? ඒගොල්ලෝ සම්බන්ධීකරණය වෙලා එයාලට අවශ්‍ය පහසුකම් ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් අපි පළාත් සභාවෙන් දෙන්න පුළුවන් නේද? පරිපූර්ණකයක් දාලා හරි උදව් කරන්නත් අපි එකඟ වෙලා තියෙන්නේ. ඔව් මේ මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ආයේ එහෙ ගිහිල්ලා මේ එහෙ මුදල්ම නෙවෙයි මේ පැත්තෙනුත් අපිට ප්‍රතිපාදන දෙන්න පුළුවන්ද කියලා බලන්න. මොකද ඒකට අපි අත්‍යවශ්‍ය කොමසාරිස්වරයා අවශ්‍ය වෙන චක්‍රයට නිකුත් කරන්න. මම සම්බන්ධ වෙන්නේ සබරගමුවේ කාර්යාලයේ ඉඳලා. මාතර කාණ්ඩ සම්බන්ධයෙන් මම මේ වචනයක් කතා කරා. කාණ්ඩ මාතර ජනතාව මං හිතන්නේ සුනාමියේදී ඔවුන්ට කරපු උදව් නිසා ඔවුන් ප්‍රතිඋපකාර කරන්න සූදානම් වෙලා සෑහෙන වශයෙන් බඩු භාණ්ඩ එකතු වෙලා තියෙනවා. මං හිතන්නේ ලෝක ගණනාවක් දැනට එකතු වෙලා තියෙනවා. ඒවා සියල්ලම අපි ප්‍රධාන ලේකම්තුමා ප්‍රකාශ කරා වගේ අද මාතරින් බදුල්ලටත් ගාල්ලෙන් මහනුවරටත් යන්න පිටත් කරනවා. අපි ඒ සඳහා යන මං හිතන්නේ වාහන කුලිය සහ යන පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට ගෙවීම් කටයුතු කරන බවට මම කිව්වා. ඒවා අපි ජනාධිපති ආණ්ඩුකාරතුමාගේ අරමුදලක් තියෙනවා. ඒකෙන් පුළුවන් තරම් ඉවර වෙනකම් අපි පාවිච්චි කරමු. මොකද අරමුදල් ප්‍රශ්නයක් කරගන්න එපා කියන එක තමයි මම කිව්වේ. මොකද මේ වෙලාවේ අවශ්‍ය අපිට ජනතාව බේරගන්න නිසා ජනාධිපති මේක ප්‍රශ්නයක් වෙන එකක් නැති කියලා මම විශ්වාස කරනවා ඉදිරියට. හොඳයි ආණ්ඩුකාරතුමී. අපිට බස්නාහිර මේ වෙනකොට
වතුර බැහැලා ගිහිල්ලා දොම්බේ බියගම කැරණිය වත්තල පිටකින් පොළොන්නරුව අඩුවෙන සහ හොබැල් ප්‍රදේශයේ ජල මට්ටම තම පවතින කොට කීරැඳුම් පවතිනවා වතුර කැරණිය කළුතර ප්‍රදේශයට හානියක් වුණේ නැහැ නේද? ප්‍රශ්නයක් ආවේ නැහැ. හරි. කැරණිය තමයි පස්සේ තියෙන්නේ. එතකොට දැන් ඒකට දිසාපතිතුමාලා එකක් අපි සාකච්ඡා කරා. එතකොට දැන් අවශ්‍ය කරන පෙර සූදානම් ඊයේ දිනේ නෝර්ම වෙලා මේ වතුර බවුසර් ආදී සියල්ලක් මේ පැති වලට යවලා තියෙනවා. අපි පළාත් සභාවෙන් කල්ප දිස්ත්‍රික්කත් එක්ක සම්බන්ධීකරණය කරලා වතුර බවුසරේම ලබා දුන්නයි පළාත් පාලන ආයතන වලට. එතකොට මේ වෙනකොට ඊයේ යම්කල ආයුර්වේද රෝගවල ළඟ තියෙන පාලම වර පාලේ පාලම නිලා බැසීම වලට ඩැමේජ් වුණා. ඔව්. දවල් 12කට විතර තමයි අපිට ඒක රිපෝට් වුණේ. අපි ඒකම ඒක මැදිහත් වුණා දිසාපතිතුමා මමත් එතන ගියා ඇත්තටම. ඊට පස්සේ ඒක සංස්කාර කටයුතු කියලා රාත්‍රියේ වල කරා. දැන් වර පාලේ දෙවිවර ගැටුවක් ඇතිලා නැහැ. ඒ සමාජ අර ස්කීම් එකක් තියෙන අපි මේ රාගම් පැත්තේ අන්න ඒකෙන් ආව ප්‍රශ්නයක් මේ රද්දලුගම ස්කීම් එකේ ආහාර ප්‍රශ්නයක් පිළිබඳ ඊයරෑ මට එහෙන් කතා කරලා කිව්වා. මම පොලිස්පතිතුමාටත් අපේ ආරක්ෂක ලේකම්තුමාටත් කිව්වා මොකක්ද එතන ඇත්තට ඇතිලා තියෙන තත්ත්වය. මේ පැත්තේ වතුර මහත් වෙන හින්දා අපි ප්‍රවේශිකේ ගැටුවක් තිබ්බා. අපි ජාන ප්‍රදේශයට අපේ පළාත් අපි අමල්පාරතුමාත් මුක්ෂ වෙලා ආහාර සැපීමක් සිද්ධ කරා. දිසාපතිතුමාගේ මම දී දවසක ගම්පහ කට්ටිය අතර මෙහිදී දිසාපතිතුමා අවධානය යොමු කරා ජාල ප්‍රදේශයේ අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. ඒකත් මහර විට ප්‍රවේශ වීමට නොහැකියම් වල තමයි ඉෂු ප්‍රශ්න ආවේ. හැමදාම ඊරාත්යේදී ආහාර සැපීම සිද්ධ කරා. ආහාරයට අයිසොලේට් ප්‍රශ්න දියලා දැන් තියෙන්නේ නැති තමයි අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි. ගම්පහර තාමත් පොඩි අර ස්ථාන වලින් එනවා තාම ආහාර කවුරුත් බලන්න ආවේ නැහැ වගේ අදහස් චුට්ටක් මං හිතන්නේ ගම්පහතත් තව ටිකක් සමීපව බලන්න වෙයි මේ ලේකම්තුමා. හොඳයි. අපහ නගරයේ නම් ජලය සම්පූර්ණයෙන් බැහැලා ගිහිල්ලා තියෙනවා උදේ පරීක්ෂා කරා රෝගවල. දැන් ජලය සම්පූර්ණ බැහැලා ගිහිල්ලාද? නගරයේ සම්පූර්ණ ජලය බැහැලා ගිහිල්ලා. ඒ කියන්නේ අර පැත්තෙන් ආවේ අත්තන ගලුවය. ඒ ප්‍රශ්නේ ඉවරයි නේද එතන? ඒ ටික දැනට සතියේ ජාල පැත්තට තියෙන. සම්පූර්ණයෙන් බැහැලා ගිහිල්ලා දැන් අත්තන ගලුව ජාල දම්පම ඒ ප්‍රදේශයේ තමයි පහලට ඇවිල්ලා තියෙන්නේ නේ. කැලණිකගෙන් බියගම ඒ පැත්තට එනවනේ. ඒක මොකක්ද වෙලා තියෙන්නේ? ඔව් දැන් කැලණිකගෙන් ජල ටික තමයි දැන් ගොම්බේ බියගම කැරණිය වත්තල ගම්හා දිස්ත්‍රික්කයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ හම්බෙල්ල අඩුවෙල සහ පොළොන්නරු. ඒ ප්‍රදේශයේ මට්ටම යම් පවතුන විශේෂයෙන් බියගම පැත්තේ බියගම රෝහල මේ වුණොත් වට වෙලා තියෙනවා. දැන් කාටවත් ළඟා වෙන්න බෑ. ඒකට ලෙඩු අයින් කරාද අපි? නිර්දාම අයින් කරලා තියෙන ස්ටාෆ් එකක් නැහැ. ඒ MOH ඔෆිස් එකේ තියෙන බියගම හොස්පිටල් එක ළඟමයි. ඒ MOH එක ඒ ප්‍රදේශයෙන් ඉවතර අරන් ගිහලා ආදාළ කරන සර්විස් එක මේකට ලබා දෙන්නේ පවතින MOH එකේ ස්ටාෆ් එකයි ඉන්නේ නැහැ. ගම්පහ හොස්පිටල් එකේ ඊයේ සහ පෙරේදා ඊයේම වැඩ කරන්න හම්බුනේ නැහැ. ඒක අර විදිය ගැටුවක් තිබාල කලින් කතා කරලා වගේ කේන්ද්‍රයේ තියෙන පහළ මට්ටමකට ඒක අපි පූර්වෙම හඳුනගෙන ඒක ආරක්ෂා කරගත්තා. ජෙනරේටරය ඒකෙදි ICU බෙඩ් එකේම ඔක්කොම රාගවල ට්‍රාන්ස්ෆර් කරා. දැන් මේ මොහොත වෙනකොට ගම්පහ රෝගල යථාර්ථයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. ලේකම්තුමාර සමහර තැන්වල පොඩි බ්ලොක් වලට පහසුකම් සපයන්නේ නැහැ වගේ කණ්ඩායම් කතා කරලා කියන චුට්ටක් බලන්නකෝ. අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලාට දැනුම් දීලා නේද? දිසාපතිතුමාලා හරහා බලන්න මොනවද හිර වෙච්ච තැන් තියෙනවද කියලා ආහාර අනිකුත් අවතැන් ඌවන්ට සනීප ආරක්ෂක පහසුකම් මේ වගේ ප්‍රශ්න ටිකක් වාර්තා වෙනවා. චුට්ටක් බලන්න ඒ පැත්තට ගම්පහ විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේ පැත්තේ මේ කඩුවෙල හංවැල්ල ඒ ටිකේ තත්ත්වය මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ජනතාව ආවද එළියට ඇවිල්ලා දින්නේ ඔක්කොම දැන්? ඔව්. කට්ටිය ඒ අනිත් ඔක්කොම කැම්ප්ස් වලට අරගෙන තියෙන එකට අවශ්‍ය කරන සර්විස් දෙක සම්පූර්ණයෙන් දිසාපතිතුමා ඒක අපි කරගත්ත වෙනවා. අපේ පළාත් සභාවලුත් අපි ආහාර ජලය යන දෙයක්ම මේ ආසන්නයේ කොට සැපේකුවා කඩුවෙල නව අම්වැල්ල අපි සීතාවක දක්වා අපේ පළාත් සභාවක් වැඩියක් වෙලා ජලය සහ ආහාර විශාල ප්‍රමාණයක් සැපේකුවා. අපිට මත සම්බන්ධ කරගෙන ඒ කඳවුර සෞඛ්‍ය අංශය MOH ඔෆිස් එක සම්පූර්ණයෙන් මේ සඳහා කාර්යයන් සිද්ධ කරනවා. ඒ සෞඛ්‍ය කාර්යයන් එහෙම එතන අපිට විශේෂ දෙයක් වාර්තා කරන්න සම්බන්ධීකරණය කරන අපි යනවා. ඒගේ සාමාන්‍යයෙන් ආර්ථිකය යථාවත් කරන මොන වගේවද තියෙන්නේ දැන් ගම්පහ මොන වගේවද ආර්ථිකයට බලපෑම් සහිත මොනවද යට වෙලා තියෙන්නේ? විශේෂයෙන් මාර්ග පළාත් අපේ මාර්ග කිලෝමීටර් 142ක් විතර දැනට අපිට වාර්තා වෙලා තියෙනවා. දැන් ඒක කියලා තියෙනවා. පළාත් මාර්ග නේද? පළාත් මාර්ග PRD පාරවල්. ඒකේ තියෙනවා සාමාන්‍ය කුඩා පාලම් 17ක්
ඒ වගේම ගෝපු 22 දිස්ත්‍රික්ක 3ක. අපි කියන්නේ දිස්ත්‍රික්ක 3ක අපේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒතකොට ඒ අර ඇස්ටිමේට් එකක් කරන් තියෙනවා මිලියන 1617ක. එතකොට අපිට මම මේ වගේ දැනටමත් PR එකට කියලා තියෙනවා ඉතාලම ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු මේ මාර්ග අපට දහවස් වල ලබා දෙන්න කියලා. ඒකට මම අයවැයදර්ශීලාල් මාත් එක්ක උදේ කතා කරා. ඒකට යාල ප්‍රතිපාදන දැනට අපේ පළාත්සභාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල මේ වගේ ගිලා කරන නැති ප්‍රතිපාදන දැනට බැලන්ස් කරලා අනුපාඩුවක් තිබ්බොත් අපි ලබන අවුරුදු බජට් එකේ ඒක ටික අපිට මැනේජ් කරන්න පුළුවන් කියලා. ඒතර ප්‍රාදේශීය පාරවල් පළාත් පාලන ආයතනවල ඩැමේජ් වෙලා තියෙනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. තාම අපිට ඒක ඇස්ටිමේට් එකක් දුන්නා අපි ගිහින් ගත්තා. අනිතර තමයි අපිට දැනට ඩැමේජ් වෙච්ච පාරවල් තියෙනවා කියලා වාර්තා වුණේ. කොළඹ සහ ගම්පහ තව යට වෙලා තියෙන පාරවල් අපිට හරියට බව ගන්න බැහැ. මොකද දැනට කොළඹ සහ ගම්පහ ගම් වතුර තියෙන ප්‍රදේශවල තවම ගම් වතුර යට වෙලා. ඒක තව මේ පාරවල් යටිලායි තියෙන්නේ. ඒක තමයි මේ වගේ ගොඩ ඩැමේජස් ඇති කියලා අපි හිතනවා දැනට පාරවල් අපිට පාරවල් මොකක් හදන්න කියලා ටික හිතනවා. සබරගමු ආණ්ඩුකරුතුමිය කරු ජනාධිපතිතුමනි සබරගමුවේ දැන් රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක දෙක ගත්තම වැඩි මේ ඩැමේජ් එක වෙලා තියෙන්නේ කෑගල්ලට. කෑගල්ලේ දැනට අද වෙනකොට කඳවුරු 169ක් පවත්වාගෙන යනවා. රත්නපුරේ එක 31කට අඩු වෙලා 55 තිබ්බේ දැන් 31 වෙනකන් අඩු වෙලා තියෙනවා. දැන් අපිට කෑගල්ලේ ගත්තොත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කඩු ගන්නාව නුවර පාර. ඒක වරින් වර ආරිනවා වරින් වර වහනවා මම එම ස්ථානයට ගියා. ඒක මට පේන විදියට බැලුවමට ඉතාලම අවදානම් තත්ත්වයක තියෙන්නේ. එතකොට අපි හෙම්මාතකම හරහා පාරක් ලෑස්ති කරලා දුන්නා. ඒකත් නාය ගියා. ඒකත් දැන් ගමන් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපිට නමුත් කොළඹ පාරේ මාවනල දක්වා එන්න පුළුවන් නේද? කෑගල්ලට එනකම් පුළුවන් ගම් ජනාධිපතිතුමනි. කෑගල්ලට එනකම් පුළුවන්. මාවනලටත් පුළුවන්. මාවනලටත් පුළුවන් නේද? කෑගල්ල සහ නුවර අතර සම්බන්ධතාවයක් හැදෙනව නම් තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. එහෙම නේද? හරි. මොකද විශාල වශයෙන් බාණ්ඩේම ගෙනියන්නේ ওই මාර්ගයේ අපි දැන් අතුරු අපි දැන් නුවරට බහඬ සැපීමට අපි වෙන විකල්ප මාර්ගයක් ගැන අපි කල්පනා කරන්නේ මෙහින් ගලගෙදර හරහා එක මාවතක් විවෘත කරලා තියෙනවනේ. මාවනල ගම්පල පාරේ තත්ත්වය මොකද්ද? තාමත් ඒකේ ගමනාගමනය මොකද අපිට ගම්පල සැපීම මාර්ගවල ප්‍රශ්නයක් තියෙනව නේද මේ ආණ්ඩුකරුතුමා? ඒ පාරේ වැඩ කරන ඒ පාරේ යන්න බෑ මේ පාරේ යන්න බෑ. යන්න බෑ. අපේ හිම්මාතකම පාර යන්න බෑ. දැන්ට ආණ්ඩුකරුතුමිය අවතන් ඒ කියන්නේ කට්ටිය තමගේ ඥාති ගෙවල් වල ඇති අවතන් කඳුරු වල ඇති නේද? එහෙමයි. ඊට පස්සේ ඒ තමන්ගේ තැන්වලම අවතන් වෙලා ඉන්නවා පහසුකම් නැහැ සම්බන්ධතාවය නැති එහෙම ආකාර තුනකට ඇතිනේ මේගොල්ලෝ. ඒ ඔක්කොටම ආහාර වතුර අනිකුත් පහසුකම් ලබා දෙනවද? ඒවා පුළුවන් තරම් සපයලා දෙනවා. ඒවා මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සම්බන්ධීකරණය කරනවා. සමහර ගෙවල් වල ඉන්න අය සමහර වෙලාවට ජල සැපයුම නැහැ, විදුලි බලය නැහැ. ඒකට Tamanට උයාපියා ගන්න බැරි අවස්ථා තියෙනවානේ. ඒ වගේ දැන් සමහර ඒවා මගහැරෙන බවට වාර්තා වෙලා තියෙනවා. මොකද ආදාර ගෙනියන අය කියනවා ගෙවල් වලනේ ඉන්නේ කියලා අර ඒ වගේ මගහැරෙන වෙලාවල් තියෙනවා. නමුත් උන්ට ආහාරය Tamanටවත් පිස ගන්න බැරි අවස්ථාවක් දා වෙලා තියෙනවා. එහෙම දැන් වලට අර ජනාධිපතිතුමනි මම හිතන්නේ මේ නියෝග ටිකක් දෙන්න වෙනවා. අපි විදුලි බල මණ්ඩලයත් එක්ක ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා මේ ප්‍රධාන සැපයුම් මාර්ග බිඳ වැටලා තියෙන තැන. ඒක ටිකක් කල් යන්න පුළුවන්කම තියෙන මයංගනේ සැපයුම් මාර්ගයේ ඒ සම්ප්‍රේෂණ පද්ධතිය ටිකක් දවස් කීපයක් අන්න ඉඳ තියෙනවා. අනිත් ළඟා වෙන්න පුළුවන් හැමතැනම ඉතා ඉක්මනින්ම මේ ප්‍රතිසංස්කරණය කරන්න ඒගොල්ලෝ සැලැස්මක් හදලා තියෙනවා. අපි බලමු අද හවස් වෙනකොට ඕගොල්ලෝ අපේ කපිල බණ්ඩාර මහත්මයාට කතා කරලා කියන මොන ඒරියාවලද විදුලිය නැත්තේ කියලා. වතුරයි විදුලියයි නැත්තේ මොකද්ද කියලා. පාරවල් ටික ওই පැත්තේ කනෙක්ට් කරගන්න පුළුවන් නේ. වතුර සමහර ඒවා පළාත් පාලන ආයතන වල ඕගොල්ලෝ කරගන්න වෙයි. නමුත් වෝටර් බෝඩ් එකෙනුයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙනුයි මැදිහත් වෙන්න ඕන තැන් ටික අපිට වාර්තාවක් හදලා එවන්නකෝ. අපි ඉක්මනින්ම කතා කරමු අද රැට ඒගොල්ලන් එක්ක. ඊට අමතරව කරු ජනාධිපතිතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් රත්නපුර ටවුන් එකම සම්බන්ධව මම හිතන්නේ ගම් වතුර තත්ත්වයේ තමයි ආපදා වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ජනතාව ඒකට පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් දාපු කඳවුරු වලින් කඳවුරු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඔවුන්ගේ දැන් තියෙන ප්‍රශ්න තමයි මේ ගින් විස ගැනීම ඒ සම්බන්ධ ප්‍රශ්න. සෞඛ්‍ය ප්‍රශ්න ඉදිරියට එන ප්‍රශ්න. ඒවා අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සමග සාකච්ඡා කරනවා. ගින් විසීමේදී ඊට පස්සේ ඒවට ක්ලෝරින් දාන ක්ලෝරින් විතරණය කරන එක අපි මේ වෝටර් බෝඩ් එකත් එක්ක සම්බන්ධීකරණය කරනවා. ඊට අමතරව තියෙනවා මේ රත්නපුරේට කෑගල්ලට වෙන්වෙච්ච ප්‍රශ්නයක් මලේගම් ජනතාවගේ.
අධේගම් ජනතාවගේ නිවාස වතු ආශ්‍රිත නිවාසවල ගස් කඩා වැටීම් වගේ ප්‍රශ්න වෙනවා. අපි ඊයේ දින මේ වතු අධිකාරීවරුන් සමග රැස්වීමක් අරගෙන ඒ ගස් කපා දැමීම සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරා. මොකද සමහර අවස්ථාවල වතු අධිකාරීවරුන් ටිකක් ඒකට අදිමදි කරන අවස්ථා තියෙනවා. ඒ සාකච්ඡාවේදී අනාවරණය වුණා බෝගස් සහ මුග ගස් කැපීමට පුගත් දෙනෙක් අකමැත්තක් දක්වනවා. අපි මේ දැව සංස්ථාවට දැනුම් දුන්නා සමහර අපි ඒවා බෝගස් වගේ ඒවට බලා ගන්න ඕගොල්ලෝ ආගමික ස්ථානත් එක්ක සම්බන්ධ වුණු තැන්ද කියලා. එහෙම නැතුව එකපාර අර අනතුරක් සහිතව කියන එක වගේම ඒක ආගමික ස්ථානත් එක්ක සමහර ඓතිහාසිකව තියෙන වැඳුම් පුදුම් කරන ස්ථාන බවට පත් වෙන්න පුළුවන්. ඒව ගැන ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕනකම තියෙනවා. ඊට අමතරව අපි දැන් බැකෝ යොදලා පාරවල් සුද්ධ කරනවා. දැන් අපි ඇත්තටම රත්නපුර යථා තත්ත්වයට ගන්න සෑහෙන උත්සාහයක් කරනවා. ඒ අවස්ථාවල බැකෝ යන්ත්‍රයේම අපේ ආයතන සතු නැති වුණාම ගරු ජනාධිපතිතුමනි අපි පුද්ගලිකව අරගෙන අපි කරන්න තීරණය කරලා තියෙනවා. බොහෝ විට ඒ අය දේවි අපිට ඉඳ මාසයකට මාස දෙකකට වගේ එකඟතාවයෙන් පෞද්ගලික අංශ සතුව තියෙන යන්ත්‍ර සූත්‍ර එකතු කරගන්න. එනිසා හැම දිස්ත්‍රික්කෙම අර ඉස්සලා එක ආණ්ඩුකාරතුමා තුමේ පැහැදිලි කරේ ඒ කියන්නේ අපිට කොච්චර වාහන සංචිතයක් දිස්ත්‍රික්කය තුළ හොයාගන්න පුළුවන්ද කියලා ගණනය කරලා හදාගන්න. රාජ්‍ය සතුව කොච්චර තියෙනවද, හමුදාව සතුව කොච්චර තියෙනවද, ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශ සභාවල කොච්චර තියෙනවද, පෞද්ගලික අංශ කොච්චරද කියනවා සංචිතය හදාගත්තොත් අපිට පුළුවන් මේක යොදවන්න. ඒතර පෞද්ගලික අංශය වගේත් අපි ඉල්ලීමක් කරන්න ඕන. ඉල්ලීමට මම හිතන ගොඩක් කටයුතු කරා. ඒ නිසා අපි මම හිතන එතනට යන්න ඕනේ නැති බොහෝ අය අපිට ඒවා පරිත්‍යාග කරයි. අපේ කෘෂි කර්මාන්තයේ පැත්තෙන් බැලුවොත් ගරු ජනාධිපතිතුමනි මම හිතන්නේ ඇවිලි පිටිය ආශ්‍රිතව තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ. එහෙට මම හිතන්නේ එහෙම ආපදාවක් සිද්ධ වෙලා නැහැ. කෘෂි කර්ම ලේකම්තුමා අදහසක් ප්‍රකාශ කරනවා නම් ඔව් කෘෂි කර්ම ලේකම්තුමා. ගරු ජනාධිපතිතුමනි අපිට රත්නපුර දිස්ත්‍රික්කයේ ගැටලුවක් නැහැ. දැනට සති දෙකක විතර ගොයිමක් තමයි තියෙන්නේ. ඒකේ විනාශයක් ලන්නේ නමුත් සම්පූර්ණ අපිට තාම විස්තරයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නිලධාරීන් සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. මොකද සමහර නිලධාරීනුත් මේකෙන් ආපදාවට පත් වෙලා තියෙනවා. ඉතින් අධ්‍යක්ෂතුමියලා උපදෙසක් දුන්නා පුළුවන් හැකි ඉක්මනින් අපිට වගා කරලා ඉක්මනින් ඵලදාව ගන්න පුළුවන් බෝධ වර්ග තියෙනවා ඒක. අපි හතරට එළවලු වර්ග පුළුවන් තරමක් අපි ඉක්මනින් වගා කරන්න පුළුවන්. වගා කරලා ඉක්මනින් ඵලදාව ගන්න පුළුවන් ඒවට වගා කරන තියෙන යෝජනාව මම කරායේ වහාම දැස්පත් හදලා ඉදිරිපත් කරන්න කියලා ඒකත් අපේ ඉස්සරහට කරගෙන අපි මේ පැත්තෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඌව පළාත තුළ පසුගිය කාලේ වැසි තාප්පි දැන් පහව ගිහිලා තියෙන නිසා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා සියලුම කටයුතු පාලනයක් යටතට ගන්නට. බලුන තමයි ප්‍රධාන වශයෙන් ආනිත් ලක්ුණේ. දැනට වැසි තාප්පි පහව ගිහිලා තියෙනවා. ඒ වගේම අපි පසුගිය දින ටිකේම දේශපාලන අධිකාරියන් අපි සාකච්ඡා කරලා උදේවස සාකච්ඡා කරලා තියෙනවා සියලුම ආයතන සමග. ඒ සියලුම කණ්ඩායම් සියලුම අමාත්‍යාංශ සියලුම නිලධාරීන් සම්පූර්ණ ශක්තිය යොදවමින් ඒවා පාලනය කිරීම සඳහා කටයුතු කරන යනවා. දැනට විදුලිය, ජලය, ඒ වගේම මාර්ග සංවර්ධනය මේ කියන කටයුතු සියලුම කටයුතු අපි යොදවගෙන තියෙනවා. මයියංගනේ රෝහලට විදුලිය තියෙනවද දැන්? ඒකයි. ඔව් කියලා තියෙනවා. ඒ වගේම අද ඒතර මයියංගනේ බදුල්ල පාර විවෘත වෙලා තියෙන්නේ. සේවා සපයන්න පුළුවන් ප්‍රමාණයට විවෘත කරගෙන තියෙනවා. අර බදුල්ල මයියංගනේ පාර විවෘත වෙලා තියෙනවනේ. හරි. ඒකන මයියංගනේ තමයි ටිකක් උදකලා වෙලා මම හිතන sannivedana සැලකිතු වෙලාවක් නැතුව තිබුණ මයියංගනේ. මොකද්ද වෙන්නේ කියලාවත් අපිට තොරතුරක් හොයාගන්න බැරි තරමට තිබුණා. දැන් ඒ sannivedana සම්බන්ධය හරිනේ. දැන් sannivedana ප්‍රශ්නේ හරි. හරි. ඕගොල්ලෝ හරියටම අපිට පාරක් කියන්න වඩාත් පහසු පාර මොකද්ද කියලා මම පොලිසියට කිව්වා ඒක විශේෂයෙන් බලලා අපිට වාර්තා කරන්න කියලා. මොන පාරද? මොකද මයියගනේ ටිකක් හුදකලා වෙලා තිබුණ බව තමයි මේ දවස් පැය ගණනාවක් අපිට වාර්තා වුණේ. ඒ නිසා මම හිතන මයියගනේ ඇක්සස් එක ඉක්මනින් හදා ගන්න ඕන. ඒකත් පහව ගිහිලා තියෙන්නේ නේද? ඇක්සස් තියලා. බදුල්ලට ඇල්ලවල්ල වැල්ලවායෙන් ඇල්ල පාර මේ පැත්තේ යන්න බැරි බණ්ඩාරවිල හපුතලේ පාරේ යන්න බැරි ආයකත් විවෘත වෙලා තියෙනනේ. හරි. ඇතුලේ හුදකලා වෙච්ච ප්‍රදේශ තියෙනවද බදුල්ලි? ඉස්තේමාරි මඩවල් සීමා මේ ප්‍රදේශවලට තාමත් ප්‍රවේශ මාර්ග නැතිනේ. නමුත් හමුදා කණ්ඩ යොදලා තියෙනවා මේ වෙනකොට අපිට ආහාර ලබා දීමේ ගැටලු තියෙන ප්‍රදේශ කීපයක් තියෙනවා. අඳවුරු වල ගැටලුවක් නැහැ සර්. අඳවුරු අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක වෙන 5685ක් තියෙනවා. ඒක 23777ක් ඉන්නවා. ඒවට
කෑම සහ ජලය ලබා දීම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දිස්ත්‍රික්කයෙන් ලබා නොදෙන ඒ කියන්නේ කඳවුරු ගත නොවු නිවාසවල ඉන්න අයට සමහර විට බඩු නැතුව අර කඩවල් වහලා ඒ නිසා ආහාර දෙන්න වෙනවා. අපි දැන් ආහාර 5000 උයනවා මෙහි ඒවා බෙදන්න පුළුවන් විදිහට නොලැබෙනම දැන් හඳුනාගන්න. මඩොල් සීමා වලට කොහොම හරි පයින් හරියට යනවා කියන තැන ඉඳන් තමයි කෑම හදන්නේ ඉතින්. එතකොට මේ අපේ මාර්ග ගත්තාම මේ වෙනකොට මාර්ග 176ක් පළාත් පාලන ආයතන වල නැමෙලා තියෙනවා. අපේ වර්ක් ෆෝස් එක මදි නිසා මේ පළාත් මාර්ගයකට සර් අද උදේ මම දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමාට කතා කරා. එහෙන් අපිට වර්ක් ෆෝස් එක අමතර එවනවා සර්. ඊට අමතරව සහන කණ්ඩායමක් එනවා 800ක පමණ. අද එකෙන් 500ක් විතර එනවා. ඊට පස්සේ මේ ගෙවල් සුද්ධ කරලා දෙන්න ඒ වගේ වැඩ ටිකට මේ වෙනකොට යොමු වෙනවා. අඳවුරු වල තියාගන්නම අවශ්‍යයි ඉන්නව සර්. හේතුව තමයි පවුලම මේ අවතැන් වෙලා ගෙදරම ගිහින් ඒ වගේ අපි ටික කාලයක් පවත්වාගෙන යන්න වෙනවා. ඔව් අපි නිවාසයක වෙනමම ගමු. මම හැමතැනටම නිවාස ගැන අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. කෘෂිකර්මාන්තයේ පැත්ත ගත්තමම බී වගාවෙන් අපේ 120ක් විතර හානි වෙලා තියෙනවා. එළවලු වගාවෙස අපේ හෙක්ටයාර් 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙන. ඒක තමයි වැඩිම මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ 50ක පමණ ගැටලු සහිත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ හෙක්ටයාර් 5000කට වගේ ආසන්න ප්‍රමාණයක්. කැප්පැටිපොළ උඩ අර සමහර ගම්මානයක් උදකලා වෙලා නායාම තරජන ලක් වෙනවා කියලා වාර්තා වෙලා තිබුණා. මොකද එතන තත්ත්වය? ඔව්. තිර්මියාපුර අන්න හරි. දුෂ්කර ගම්මානයක්. ඔව්. එතන තාම ඉපැත්තට යන්න බැරි කමක් තියෙනවා. තාම මොකද කැප්පැටිපොළ පැත්තෙන් සහ නොරෙල් පැත්තෙන් දෙපැත්තෙම ඒ කියන්නේ කැප්පැටිපොළට අපිට බදුල්ල පැත්තේ මේ හාලියල පැත්තෙන් එන්නත් බෑ, නුවරඑළිය පැත්තෙන් එන්නත් බෑ, හපුතලේ පාරෙන් යන්නත් බැරිද? ඒ කැප්පැටිපොළයි අපිට තමයි තියෙන්නේ නුවරඑළිය පාරයි. නුවරඑළිය පාර. ඒ නිසා කැප්පැටිපොළ හුදකලා වෙලා තියෙන අපිට සම්බන්ධ යන්න බැරුව තියෙන්නේ. කැප්පැටිපොළ නෙවෙයි ඔය කියන සිල්පියාපුර ගම්මානේ තමයි. ආයේ ගම්මානට යන්න බැරුව තියෙන්නේ නේද? පැත්තට යන්න බැරි කම තියෙන්නේ. එතකොට මේ කැප්පැටිපොළ මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්න පුළුවන්ද ඉක්මනින්ම? මධ්‍යස්ථාන විවෘත කරන්න පුළුවන් නේ. අපි ඒක විවෘත කරන්න පුළුවන්. මොකද නැත්තම් ඒලවලු තිබ්බට වැඩක් නැහැ නේ. ගොවින්ට ගෙනත් දෙන්න තැනක් තියෙන්නත් ඕන. අපිට මෙහෙට ගෙහෙන්න තැනක් තියෙන්නත් ඕන නේද? ඔව් පළාත් අත. වැයිලගෙන අපි එක ආරම්භ කරා දැන් අතට පටන් ගත්තද විදුලිය තියෙනවද? පළවෙනි ප්‍රශ්නේ විදුලිය තියෙනවද? විදුලිය තියෙනවා සර්. සර් අපි අද පටන් ගත්තා OPD පටන් ගත්තා අධිසාවතුරාදී පටන් ගත්තා අසාධ්‍ය රෝගීට ප්‍රතිකාර දෙන්න ඉතින් ඒකට බෙහෙත් දෙන්න පටන් ගත්තා සර් ඒත් එක්කම අසාධ්‍ය රෝගී හේවාය කට්ටිය සර් ඕනෑ වාහන වලින්ම මානසික ආයුර්වේද ක්‍රමවේදයක් අපි දැන් හදාගෙන ඉන්නවා සර් ඩයලයිස් ටූල් එකක් අද වෙනකොට පටන් ගන්න පුළුවන් වලට කටයුතු පවතිනවා සර් ඒක පටන් ගන්න බල ප්‍රමාණයක් ආවොත් අපේ හෙඩ් ඔක්කොම අපි අවතෝරන දැන් ගිහලා ආන්දෝ ගෙදෙමින්ම ඒගොල්ලෝ ප්‍රවාහන කරලා ඒකට මතකවල දෙනවා. ඒක වතුරට යට වුණා. ඔව්සර් තාක්ෂණිකාකාරය ස්කෑන් මැෂින්, එක්ස්රේ මැෂින්, ඩයග්නොසිස් මැෂින් මේ ආදී මැෂින් ගොඩක් සර් විනාශ පත්තරා අපේ මෙහි මේ මම බලන සෞඛ්‍ය ලේකම්තුමත් එක්ක කතා කරලා මම හිතන්නේ අපේ මිලදී ගැනීමේ ක්‍රියාවලීන් පරිබාහිරව හරි එහෙම නැත්නම් විදේශ රටක රික්කෙන් දීලා හරි ගෙන්න ගන්න ඕනේ නේද? මම ඒක බලන්න. හරි අපේ උතුර අපේ ආණ්ඩුකාරතුමා නෝත් දිස්ත්‍රික්ක පහක් තිබෙනවා. மெத்தது குடிநீர் போன்றவை தொடர்ந்தும் முல்லைத்தீவு மாவட்டத்தில் கிடைக்கிறார்கள் இருக்கிறது. முல்லைத்தீவு செல்கின்ற பாதைகள் මුල්ලතිව් දිස්ත්‍රික්කයට විශාල හානින් තිබෙනවා. பாலங்கள் உடைந்திருக்கின்றன. அதே மாதிரி முல்லைத்தீவில் පාරවල් පාලම් වාගේ දේවල් වලට යම් හානි සිදු වෙලා තිබෙනවා. மன்னார் மாவட்டத்தில் இன்னும் பிரதான கிளிகளினாலே செல்ல முடியாத මන්නාරම දිස්ත්‍රික්කයේ එවැනි හානින් වාර්තා වෙනවා. ஆனாலும் சில பாதைகளுக்காக போக்குவரத்து நடைபெற்றுக் கொண்டு සමහර පාරවල් වල සම්පූර්ණයෙන්ම ප්‍රවාහන කටයුතු කිරීමත් අපහසුතාවයට ලක් වී තිබෙනවා.
வடக்கு மாகாணத்தில் 189 சமூகங்கள் அமைக்கப்பட்டிருந்தன. அவற்றில் பெரும்பாலான மக்கள் தங்களுடைய சொந்த உதவி பேசிக் கொண்டிருக்கிறார்கள். இன்னும் ஒரு நாள் 2 நாளில் எதிர்பார்க்கிறோம். எங்களுடைய மாகாணத்திலே மாகாணத்திலே අපි மாவட்டம் බලාප තුළ මන්නාර් දිස්ත්‍රික්කය பிரதான வீதிகள் இன்னும் එහි தொடர்புகளை තියෙන ප්‍රධාන මංවා තාවම ජලයෙන් යට වෙච්චි තත්ත්වය තමයි තිබෙන්නේ. ඒක අපිට 289 කිලිනොච්චි ජැෆ්නවල මේ கிளிநொச்சி ජැෆ්නවල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ දෙක නිදහස්ද? யாழ்ப்பாணம் பிரதேசங்களில் பிரச்சனைகள் இருக்கின்றனவா? யாழ்ப்பாணத்தில் எவ்வளவு பெரிதாக பிரச்சனைகள் இல்லை. மற்ற 4 மாவட்டங்களிலும் යාපනය තරම් ගැටලු නැහැ. කිලිනොච්චි கிளிநொச்சி கிளிநொச்சி பிரச்சனை இருக்கிறது. කිලිනොච්චි ප්‍රදේශ ප්‍රශ්න තියෙනවා. ඉරණෙමඩ වැවේ ජල අතිරික්තයක් ඇති වෙලා වාන් දැමීමේ තත්ත්වයක් තියෙනවා. ඒ අය අවතන් කඳවුරුවලද ඉන්නේ? කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? அவர்கள் இடர் முகாம்கள் இருக்கின்றார்கள். வேற எங்கேயாவது இருக்கின்றார்களா? இடம்பெயர்ந்த முகாம்கள் தான் தங்க வைக்கப்பட்டிருக்கிறார்கள். பெரும்பாலானவர்கள் இன்றுடன் நாளையுடன் செய்வார்கள் என்று எதிர்பார்க்கிறோம். වැඩි පිරිසක් කඳවුරු වලත් සිටිනවා. එතකොට ප්‍රධාන ප්‍රශ්න තියෙන මන්නාරම මුලතිව් සහ වවුනියානේ. மன்னார் முல்லைத்தீவு வவுனியாவில் பிரதான பிரச்சனைகள் காணப்படுகின்றனவா? கிளிநொச்சி அதில் தங்களுக்கு இன்னும் முல்லைத்தீவு மாவட்டத்துக்கு தொலைத்தொடர்பு சேவை இன்னும் பெரிதாக பெறவில்லை. மற்ற மின்சாரம் මුල්ලතිව් දිස්ත්‍රික්කයට අවශ්‍ය උදව් උපකාර තාම ප්‍රමාණවත් අයුරු ලැබී නැහැ. එවැනි තත්ත්වයක් මුලතිව් තිබෙනවා. දිස්ත්‍රික්කේ. එතන අපි කතා කරානේ අපේ ආමි කැම්ප්ස් වලට කතා කරා. ராணுவ මුලතිව් முகாம்களுக்கு සහ මනාලි பேசினோம். දිස්ත්‍රික්ක මතුවලා තිබුණු ප්‍රශ්නට ආමිගේ මැදිහත්වීම මොකක්ද තියෙන අපේ හමුදාවන්ගේ මැදිහත්වීම. ராணுவத்தினர் தலையிட்டார்களா? ஆதரவை முன்னோட்டுகிறார். මණ්ඩ පරිම උදාහරණ යන ගැටලුව නැහැ. නමුත් ඔව් මොකද්ද තව කෙරෙන්න ඕනකම තියෙන්නේ? දැන් මේ පළාත් වලට මොකද්ද කෙරෙන්න ඕනකම තියෙන්නේ? வடமாகாணத்துக்கு என்னென்ன செய்ய வேண்டும் மேலும் ஏதாவது சேவைகள் அவசர தேவைகள் இருக்கின்றனவா? தொலைத்தொடர்பு நீக்கம் வந்து செய்து கொண்டிருக்கிறார்கள். இன்னும் குட்டுப்படவில்லை. அதே மாதிரி மின்சாரமும் இன்னும் முழுமையாக குத்தப்படவில்லை. அது செய்ய විදුලිය පානීය ජලය වැනි දේවල් සම්පූර්ණයෙන් මෙතෙක් තාම ලැබිලා නැහැ. ඒවගේ අඩුපාඩුකම් තියෙනවා. ராணுவத்தினருடன் மத்திய படைகளுடன் உள்நாட்டான ஒத்துழைப்பு வழங்கப்பட்டவர்கள் பல இடங்களிலிருந்து தொடர்ந்து உதவி செய்து கொண்டிருக்கிறார்கள். எங்களுடைய හමුදාව மாவட்டத்தில் සහයෝගයෙන් තමයි අපි සමහර වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ දිස්ත්‍රික්කවල තියෙන ගැටලු ටික அந்த மாவட்டங்களில் காணப்படும் பிரச்சனைகளை වෙන වෙනම සඳහන් කරලා வெவ்வேறாக குறிப்பிட்டு කාගෙන්ද ඒ කාර්යය කෙරෙන්න ඕන කියලා. සමහර ඒවා யாருடாக RP அந்த වෙන්න பணிகள் පුළුවන්. இடம்பெற வேண்டும். சில வேலைகள் සමහර ஆதிரியா ඒවා වෝට් இருக்கலாம். බෝඩ් එක වෙන්න පුළුවන්. சில வேலைகள் සමහර ඒවා நோட்ட போர்டா CB එක இருக்கலாம். වෙන්න පුළුවන්. சிலதுகள் ඊට சிபியாக පස්සේ ඊට இருக்கலாம். අමතර කාර්යයන් අපිට ஒருங்கிணைந்த කරන්න වෙන්නේ பணிகள் இருக்கின்றன. අපේ හමුදාව යොදවලා எமது අන්න එහෙම ராணுவத்தினர் දැවිස්සුවක් பயன்படுத்த முடியும். ඉක්මනින්ම அவ்வாறான பட்டியல் ஒன்றை நீங்கள் விரைவில் தயாரித்து எங்களுக்கு ආණ්ඩුකාරතුමාට அனுப்பி අද வைக்க வேண்டும். පැයක් වගේ ඇතුළත එවන්න පුළුවන් ඒ විස්තර ටික. இன்று ஒரு மணித்தாளத்துக்குள் ஆளுநர்கள் அனுப்பி வைக்க முடியும் எங்களுக்கு தேவையான உதவி. ஓ පුළුවන් පුළුවන්. අවශ්‍ය තොරතුරු හරි. ඔක්කොම වහම ඒ දෙන්නට ටික පුළුවන්. එවන්න. එතකොට මම දැන් අපේ ආරක්ෂක ලේකම්තුමායි හමුදාපතිතුමාටයි දැන් මම කැඳවලා තියෙනවා. பாதுகாப்பு ඒගොල්ලන් ராணுவ එක தளபதிகளை සාකච්ඡා நாங்கள் කරලා அழைத்திருக்கின்றோம். මම அவர்களுடன் දැන් கலந்துரையாடி ආණ්ඩුකාරතුමාට ආරක්ෂක ලේකම්තුමා සම්බන්ධ කරලා ஆளுநர் දෙන්නම්. அவர்களுக்கு நான் අපේ பாதுகாப்பு කිමිකර செயலாளர் தொடர்படுத்தி காட்டுகின்றேன். ඔබතුමා අවශ්‍යතා இன்னும் ටික ஒரு ඔක්කොම ලියාගෙන மணித்தாளத்துக்குள் තියාගන්න. உங்களது அவசர தேவைகளை நீங்கள் பட்டியலுக்கு அனுப்புங்கள். එතකොට අපිට අපේ හමුදාවන් යොදවන්න පුළුවන් ඒ කාර්ය කරන්න. எமது இராணுவத்தினர் அந்த பணிகளில் எங்களை ஈடுபடுத்த முடியும் அல்லவா? එහෙම කරමු නේද ආණ්ඩුකාරතුමා? ஆளுநர் அவர்கள் அவ்வாறு செய்வோம் தானே? தேவையான தரவுகளை நீங்கள் எங்களுக்கு அனுப்பி வையுங்கள். உடனே அனுப்பி வைக்கிறோம். நாங்கள் වහම අපේ තොරතුරු ඔබතුමා වෙත අපි ඒවට සූදානමින් ඉන්නේ. සියලු දෙනාට ස්තුතියි. ටිකක් කාර්ය බහුල වෙලාවක අපිට යම් සමාලෝචනයක් කරගන්න ඕනකම තිබුණේ මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද මැදිහත් වෙන්න ඕන කියලා. මේ වෙන විනාශය ස්වභාවික විනාශයක් වුණාම ඒක වැඩිවීමට මේ අවිධිමත් ඉදිකිරීම හේතු වෙලා තියෙනවා. අපිට මට මතකයි අපි ගිය මේ 2025 වසරත් මේ අවදානමට ලක්වුණු ප්‍රදේශවල පුරවැසියන්ට වෙන තැන්වල ඉඩම් ලබා දෙන්න කියලා මුදල් වෙන් කරත් සමහර අය යන්න අකමැත්ත ප්‍රකාශ කරපු නිසා ඇත්තට මුදල් ඉතුරු වෙලක් තියෙනවා. අපි ඊළඟ බජට් එකෙනුත් අපි දාලා තියෙනවා ගෙවල් 5000ක්වත් අඩුම තරමේ අධි අවදානම් කලාපවල අපි හඳුනගත තිබුණා 15000ක් විතර. ඒකෙන් 5000කට වැඩි ප්‍රමාණයක් 2025 වසරේ අපි නිම කරන්න සැලසුම් කළා තිබුණා. තව 5000ක් අපි 2026 වසරට දාලා තිබුණා. නමුත් ඒ අධි අවදානම් කලාපවල ජීවත් වෙන ජනතාවගේ සහාය ප්‍රමාණවත් ලැබුණේ නැහැ. නමුත් දැන් අපි හැම දිනාටම
එම ජනතාවට හොඳ අත්දැකීමක් තියෙනවා මේක මොනතරම් විනාශකාරීද කියලා. ඒ නිසා ඔබතුමාලා එම කලාපවල ඉන්න අය හඳුනා ගන්න, එය පදිංචි කරන්න පුළුවන් සුරක්ෂිත ඉඩම් ප්‍රමාණයත් හඳුනා ගන්න. මොකද අපි තාමත් දැඩිව ඉන්න ඕනකම තියෙනවා. මේ ඉන්න කණ්ඩායම අපි අනිවාර්යයෙන්ම සුරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරනවා කියන ස්ථාවරේ. මොකද මීට කලින් මම දැකලා තියෙනවා වෙලා තියෙනවා අපි අවදානම් කලාප වලින් බැහැරව පදිංචි කරත් පස්සේ දෙපැත්තෙම ජීවත් වෙන තත්ත්වයක් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි ටිකක් දැඩි තීන්දුවක ඉමු මේ අවදානම් කලාපවල ජීවත් වෙන පුරවැසියන්ට එම කලාපෙන් ඉවත් කරනවා කියන තීරණය අපි අරගන්න ඕන. තමුන්නාන්සලා ඒකට අවශ්‍ය වෙන දිස්ත්‍රික්කවල ඉඩම් හඳුනා ගන්න. තරජන ලක් නොවන ප්‍රදේශවල ජනතාවගේ නිවාස පිළිබඳව වාර්තාවක් හදන්න අපිට ගෙවල් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරන්න වෙයි. සමහර ගෙවල් ප්‍රමාණයක් අපිට ඉදි කරලම දෙන්න වෙයි. ඒකට අවශ්‍ය නිවාස සැලැස්මක් මම හිතන්නේ අපි හැම දිස්ත්‍රික්කයකම සකස් කරගන්න ඕනකම තිබෙනවා. නිවාස වලට අමතරව ඉදි කිරීම අපි දැකලා තියෙනවා. මේ සමහර ගම් වතුරට තරජන වෙක්ලා යනකොට අපි දකින ඡායාරූප වල තියෙනවා. සහ වීඩියෝ වල අපිට දකින්න ලැබෙනවා විශාල ප්‍රමාණකින් අනවසර ලෙස ඉදි කිරීම තමයි මෙවැනි අර්බුදයක් තීව්‍ර කරන්න හේතු වෙලා තියෙන බව. ඒ නිසා ඒවා පිළිබඳව අපි ටිකක් දැඩි තීරණයක අපි ඉන්න ඕනකම තියෙනවා. යලි අපි එම ප්‍රදේශවල එම කාර්යයන් ඉටු කරන්න බැරි විදිහට ඒත් මම නාගරික සංවර්ධන අධිකාරී මාතෘන් හම්බුණා. ඔවුන් සකස් කළ තියෙන භෞතික සැලැස්ම තිබෙනවා. ඒ සැලැස්මට අනුව අපි මේ කාර්යය කරන්න වෙයි. නැත්නම් නැවත නැවත ඇති වෙන ස්වභාවික ව්‍යසනයන් ඒ කියන්නේ කාලගුණයේ ඒ වගේ සිද්ධ වෙන විපර්යාසයන් අපිට නතර කරන්න බෑ. හැබැයි අපි සැලසුම හදන්න ඕන කම විපර්යාසයන්ගෙන් වෙන හානිය අවම කරන්න. පළමුකටම සිද්ධ වෙන ජීවිත හානිය අවම කරන්න. ඒ නිසා මම හිතනවා අපිට පළාත් සභාවලින් සැලැස්මක් හදා ගන්න ඕන. යලි අපි මෙම ජනතාව පදිංචි කරවීමේදී ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේදී අර අනවසර අවිධිමත් ක්‍රමයකට යන්නේ නැතු යම් විද්‍යාත්මක ක්‍රමයක් අපි හදා ගන්න වෙයි. ඒ නිසා ඉක්මනින් අපි අර ඉඩම් ටික හඳුනා ගන්න සමහර ගොවිපළවල උනත් දෙන්න වෙයි අපිට. මොකද මධ්‍ය කඳු කරේ ওই විශාල කඳු උඩ ජීවත් වෙන එක එහෙම ජනතාව විශාල නායයාමකට නිරන්තර තර්ජන ලක් වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව තමුන්නාන්සලා අවධානය යොමු කරලා ඒ ටික අපි හදමු. අපි ඉක්මනින්ම දිස්ත්‍රික් මට්ටමින් ඕගොල්ලෝ සැලසුම් හදන්න අපේ දිසාපතිතුමාලත් එක්ක සාකච්ඡා කරලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන දිස්ත්‍රික් මට්ටමින් කැඳවලා ටිකක් වැඩි කාලයක් අරගෙන අපේ අනෙක් ආයතනත් කෝඩිනේට් කරලා ඒ අදාළ තීන්දුව අරගෙන ඉතා ඉක්මනින්ම මෙහෙවන්න. ඒ නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන සූදානම. මොකද අපිට තියෙන ටිකක් අපේ රටේ තියෙන නරකම අත්දැකීම තමයි දත්තවල තියෙන දෝෂයන් සහ තොරතුරු වල තියෙන දෝෂයන්. ඒක අපි අත්විඳලා තියෙන අවස්ථා කීපයකදී නිසා අපි දත්ත තොරතුරු ඉතා හොඳින් එක් රැස් කර ගැනීම මම හිතන්නේ මේ අභියෝගේ පියමන් කිරීම ප්‍රධාන වැඩක්. ඉතින් මම හිතන්නේ ඒක පළාත් මට්ටමේ වැටෙන්නේ තමුන්නාන්සේලාගේ වගකීම හැටියට. එනිසා ඔබතුමාලා එම දත්ත තොරතුරු විධිමත් එකතු කරගන්න. අපි පුළුවන් තරම් ප්‍රමාණකින් භාණ්ඩාගාරයේ තියෙන අරමුදල් වැය කරමින් එහෙම නැත්නම් ආධාර මත අපි මේවා යලි ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගමු. මම හිතන්නේ අපිට අපි සම්පූර්ණ හදමුනේ දේ පළාත්වල ප්‍රශ්න මොනවද, විසඳුම මොකද්ද, යන ප්‍රතිපාදන මොකද්ද කියලා රිපෝට් එකක් හදන්නකෝ. අපි ඊට අමතරව ජාතික වශයෙන් ඇති වී තිබෙන ආපදාවේ තරම ප්‍රමාණාත්මක ගණනය කිරීම සඳහා වර්ල්ඩ් බැංක් එකේ ආධාර අපේක්ෂා කරන ඒගොල්ලෝ අපිට ඒක කරලා දෙන්නම් කියලා සහාය ලබා දීලා තිබෙනවා. ඒත් ඉක්මනින්ම දාලා ඇස්තමේන්තුවක් අපි හදන්න ඕන නිල වශයෙන් අපිට පිළිගත් ආයතනයකින් දැන් අපිට දිසාපතිතුමා එකක් කියනවා, තව කෙනෙක් කියනවා ඒක අපිට පිළිගත් නිල එකක් බවට පත් වෙන්නේ නැහෙනේ. ඒ ජාතික වශයෙන් නිල ආපදාව ගැන තක්සේරුවක් අපි කරන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ අපි දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් අපේ ආපදාව ගැන තක්සේරුවක් ඔබතුමාලා මැදිහත් වෙලා කරන්න. ඒවා අනුව අපි අපේ ස්මිත් මහත්මයා යෝජනා අපේ තියෙන අර රිකවරින් ප්ලෑන් එක අපි ඒවා මත අපිට සැලසුම් හදා ගන්න පුළුවන්. මොකද අපිට රිකවරින් ප්ලෑන් එකකට යන්න බෑ අපේ විනාශයේ තරමක් විනාශය වූ ක්ෂේත්‍ර පිළිබඳව හොඳ දත්ත සහ තොරතුරු නැතුව. ඒක එක්රැස් කර ගැනීම තමයි දැන් අපිට තියෙන ප්‍රධානම කාර්යය කියලා අපි හිතනවා. අමතර ප්‍රශ්න මොනවාර තියෙනවද? ජනාධිපතිතුමනි දැන් මිනිස්සුන්ට ගිහින් ඔබතුමා කියන එක හරි අර අවදානම් කලාපේ මිනිස්සුන්ට යන්න කිව්වා වගේ නෙමෙයි. දැන් මේ ගම් වතුර එනවා පෙනි අපි කියනවා එන්න යන්න අනාථ කඳවුරට කියලා. මේ එක මිනිස්සෙක්වත් එන්නේ නැහැ. තමුන්ගේ දේපල වල තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නවා. ඒකට හමුදාව බලෙන් තමයි ඒ අය බෝට්ටු වලට දාගත්තේ. ඉතින් ඒක දැන් හමුදාව බලෙන් දාගත්තාම වෙනම අර්ථ දැක්වීමක් නේ ජනාධිපතිතුමනි. නෑ ඒකට දැන් අපි නීති හදලා දීලා තියෙන්නේ. මමත් මේ ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා, පොලිස්පතිතුමාට දැනුම් දුන්නා බලෙන් හරි ගෙනියන්න. මොකද මම දැක්කා මේ මාවිල්ලාරු ප්‍රශ්නෙත් ආවේ.
රෑ 10 ඉඳන් ඉවත් කරන්න ගෙවල් වලට ගිහලා නිින්දේ ඉන්න අයත් ඇහැරවලා ඉවත් කරන්න කටයුතු කරා. නමුත් සමහර අය ඉවත් වෙන්න බැහැ කිව්වා. බෑ කිව්වා. ආයේ උදේ ගම් වතුර එනවා කිව්වම තමයි කුදුර කතන කෝල් දෙනවා කවුරු හරි එවන්න කියන ලොකු තත්ත්වයක් මත උනා. ඒ නිසා අපි පොලිසියට කියලා තියෙන බලාත්කාරයෙන් හරි අරයි යන්න කියලා තියෙන්නේ. මොකද ඒකට අවශ්‍ය නීතිමය රැකවරණ හදලා දීලා තියෙනවා. නමුත් ජනතාවගේ පැත්තේ සාධාරණ කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ ඩෑම් එකේ අවදානමක් තියෙනවා නම් ඒක හදලා දෙන එක රජයේ වගකීම. අපි ඒ ටිකත් හඳුනගමු. මේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට කිව්වා ඇත්තටම මේ මහවාරි මාර්ගවල අනතුරු විශේෂයෙන් අපි දන්නවා මෙතන ගල්ඔය ව්‍යාපාරේ අපේ ආණ්ඩුකාරතුමා එතන ඩෑම් එකේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් නේද අපි මේ අයවැලිය කියනොත් ඒ ඩෑම් එක ප්‍රසංස්කර කරගන්න මුදල් වෙන් කරලා තිබුණේ. ජනතුමා ඒ ගල්ලේ සේනානායක සමුද්‍රයේ වතුර අයින් කරන්න නැතුව තියාගෙන ඉන්නවා. ඒක ඇත්තටම මේ තර්ජනයක්. ඉතින් වැඩි තියෙන මම බැලුවා මම මේ වාරි මාර්ග අධ්‍යක්ෂකතුමාත් එක්ක කතා කරමින් ඉන්නේ. එතුමා ජල මට්ටම ටිකක් පහළින් තියෙන්නේ කිව්වා. දැන් අර මෙතන මුදා හැරිය නම් අර ගල්ඔය ව්‍යාපාරයේ විශාල අනතුරකට මුහුණ දිය හැකියි කියලා ඒගොල්ලෝ පරීක්ෂා කරමින් තමයි වතුර නිදහස් කරන්නේ. ඒතකොට දැන් ගල්ඔය වතුර බැහැලා ගියාට පස්සේ අපිට සේනානායක සමුද්‍රයේ වතුර තව ප්‍රමාණයක් නිදහස් කරන්න පුළුවන්. නැත්තම් ගල්ඔය පිටාර ගලමින් තිබියදී අපි මෙතන සේනානායක සමුද්‍රයේ වතුර නිදහස් කරන තම මේ ප්‍රශ්නේ වර්ධනය වෙනවා කියන අදහසින් තමයි සේනානායක සමුද්‍රයේ යම් වතුර ප්‍රමාණයක් රඳවගෙන අර ගල්ඔයේ වතුර බැහැලා ගියාට පස්සේ වතුර නිදහස් කරන්න තමයි අපි කල්පනා කරේ. මම හිතන්නේ දැන් පුළුවන් වෙයි මාදක. ඔව් අපි ජනාධිපතිතුමා එදා පෙරේ ගිය සෙනසුරාදා අම්පාරේ තිබ්බ රැස්වීමේදීත් ඔය එකඟතාවයට තමයි ආවේ. ඔව්. අධිපනත් ප්‍රධාන ලේකම් අර අපෙත් ඇත්තටම ජනතුමනි පූර්ණ නිවාසානයේ දිස්ත්‍රික්ක තුනේ 462ක් තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ යම්සි කොටසක් අපිට නැවත පදිංචි කරන්න වෙනවා වෙනත් ස්ථානවල. ඒතර මධ්‍ය පළාතේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව රජයේ කියන්නේ ත්‍රාසය ලේකම් තුමන්ලා සතු ඉඩම් ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තියෙන්නේ ඇත්තටම නැති තරම්. ඒතර අපිට තියෙන්නේ LRC ඉඩම් හා වතු සමාගම් වලට අදාළ ඉඩම්. ඒතර අපිට රජයේ වතු සමාගම් වල ඉඩම් තියෙනවද? පදිංචි කළ හැකි ඉඩම් තියෙනවද? රජයේ වතු සමාගම් වල තියෙනවා තුමනි. ඔව් LRC වල තියෙනවා ජනවසම තියෙනවා පෞද්ගලික අංශ තියෙනවා නේද? සංස්ථාවේ තියෙනවා ඒ වගේම මේ වතු සමාගම් වල තියෙනවා LRC ඉඩම් තියෙනවා. ඔය කොටස් තුන තියෙනවා සමහර තැන්වල තියෙනවා LTB එකේ ඉඩම් තියෙනවා මේ හාරගම එහෙම කීප තැනක. හාරගම ෆාම් එක තියෙනවා. ඔව්. ඒ වගේ තැන් වලින් ඉඩම් ටික නිදහස් කරගන්න ගියාම අපිට ලොකු අවස්ථාවකට අපි වුණ දෙනවා සම්බන්ධීකරණ කමිටුවලදී උනත් ඔයගොල්ලෝ හඳුනාගන්නකො දැන් ඒක හරි සාමාන්‍ය තත්වයකදී. සාමාන්‍ය තත්ත්වයකදී LRC කල්පනා කරන ඒගොල්ලන්ගේ වැඩවලට ඉඩම් ගන්න NLDB එක කල්පනා කරන ඒගොල්ලන්ගේ වැඩව තමයි ප්‍රමුඛතාවය කියලා. ඒක සාමාන්‍ය තත්ත්වයකදී හරි. හැබැයි දැන් මේක විශේෂ තත්ත්වයක්. මේ විශේෂ තත්ත්වයක තම රාජ්‍ය ආයතනයක්ම කල්පනා කරන්න ඕනකම තිබෙනවා. පළමු කාර්යය තමයි ප්‍රමුඛතම කාර්යය තමයි ජනතාව සුරක්ෂිත තැනක පදිංචි කිරීම. දෙවනුව තමයි අපි බලන්න ඕන NLDB ෆාම් එක ගැන. එහෙම නැතුව මම හිතන්නේ අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ ඉඩම් ටික හඳුනා ගන්න මොන ෆාම් එකද මොන රජයේ තැනද කියලා අපි පුළුවන් තරම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරලා දෙන්නම් ප්‍රාදේශීය ලේකම්තුමාලට ඒ ඉඩම් ටික බෙදලා දෙන්න. මොකද අනිවාර්යෙන් ඔය උඩ ඉන්න අධි අවදානම් කලාපවල ජනතාව සහ දැන් නිවාස මුළුමනින්ම විනාශ වුණු ජනතාව අපි රජයේ ඉඩම් තුන පදිංචි කළ යුතුයි.